හැමෝටම සුබ දවසක්. අද මං ගේන්නේ ටිකක් වෙනස් වීඩියෝ එකක්. මං ගොඩක් කලින් නම් හිටියා මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා. අලුතෙන් ජපානයේදී දරුවෙක් ප්‍රසූත කරන්න ඉන්න අම්මා කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා හින්දා මම හිතුවා මගේ ප්‍රෙග්නන්සි අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අද මේ වීඩියෝ එක කරන්නේ මං මේ වෙලාවෙම රෙකෝඩ් කරන ගමන් නිසා මගේ ගීගාවින් කෝච්චි යනවා. ටිකක් සද්දේ එහෙම වෙයි මට කට් කර ගන්න වෙයි. ඒකට බොහොම සමාව වෙන්න. නමුත් මං හිතනවා මේ මම බෙදා ගන්න යන දේ ගොඩක් අලුතෙන් අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙකුට ගොඩක් වැදගත් වෙයි. සහ මං කියන්න කැමතියි මම ડોක්ටර් කෙනෙක්වත් නර්ස් කෙනෙක්වත් නෙමෙයි. මම මෙතනදි බෙදාගන්නේ මගේ අත්දැකීම විතරයි. මේ අත්දැකීම ඔයගොල්ලෝ ජීවත් වෙන පළාත අනුව, ඔයාලා ජීවත් වෙන ප්‍රදේශය අනුව එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද මම ඒකට මුහුණ දුන්නේ කියලා. මම මුලින්ම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ 2023 තුන්වෙනි මාසයේ 2023 තුන්වෙනි මාසයේ මුල සතියේ වගේ වෙද්දී මම ඉඳලා ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් අරගෙන ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරනවා. එතකොට ඒකෙදි පොසිටිව් කියලා මට පේනවා. නමුත් ඒ වෙලාව මම හරියට පැනික් වෙනවා. මොකද ඒ වෙලාවේ තනියම මම ගෙදර තනියම ඉන්නේ කවුරුත් නැහැ. මොකද්ද කරන්නේ මේක මේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක වැරදිද? මේක පරණ හින්දා මෙහෙම වෙනවද? ඇත්තටම මම ප්‍රෙග්නන්ට්ද? මං ඇත්තම කිව්වොත් මං නිදාගන්නේ පල්ලෙහා පැත්තට හැරලා. මම හැම වෙලාවෙම නිදාගන්නේ බඩ යටට දාගෙන. මම ප්‍රෙග්නන්ට් නම් ඒක හොඳ නැද්ද? කොහොමද මම දැන් කරන්නේ වගේ ලොකු අදහස් එකපාරටම ඔලුවට එනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් එතනදී අපි පුළුවන් තරම් කරන්න ඕනේ calm down වෙලා ඊළඟට කරන්න තියෙන ස්ටෙප් එක. මොකද මේ වගේ තනියම රටක ඉන්න කෙනෙක්ට පැනික් වුණාම යාළ ඊළඟට මොකද්ද කරන්න කියන දේ සමහරක් විට යාළම දන්නේ නැහැ. පැනික් සිටුේෂන් එක කියන්නේ මිනිස්සුන් ඊළඟට කරන්න යන දේ මොකද්ද කියලා තේරෙන්නේ නැති තරම් තත්ත්වයට අරගෙන යන්න පුළුවන්. ඉතින් මම ඇත්තට මේ වෙලාව කරපු දේ තමයි මම ෆොටෝස් ගහලා මගේ අම්මට දැම්මා. මගේ හස්බන්ඩ්ටත් ඒ වෙලාවේ මම දැන් මම සර්ප්‍රයිස් කියන එක මම ඔලුවටවත් ආවේ නැහැ ඒ වෙලාවේ. නමුත් සර්ප්‍රයිස් කිරීම ලොකු හොඳ දෙයක්. හස්බන්ඩ් එන කහින් සැරේ කාම් ඩවුන් වෙලා ඒ දේවල් කරන එක ඇත්තට මම හිතන ලොකු දෙයක් කියලා. නමුත් මගේ අවස්ථාවේදී මම එහෙම දෙයක් කරේ නැහැ. මම හරියට පැනික් වුණා. ඊට පස්සේ හස්බන්ඩ් ෆොටෝ එකක් ගහලා යවුවා. මම හස්බන්ඩ් කිව්වා මට තව ටෙස්ට් එකක් කරන්න ඕන. ඔයා එන ගමන් තව එකක් අරන් එන්න මට බයයි. ඒ වෙලාවේ ගොඩක් වෙලාවට මගේ හස්බන්ඩ් කිව්වා මම කාම් ඩවුන් කරන එක පොඩ්ඩක් ඉන්න අපි හිමින් සැරේ මං අද එනවා වේලාස්න අපි ඇවිල්ලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. බය වෙන්න එපා වගේ දේවල් කියලා මම කාම් ඩවුන් කරා. ඊට පස්සේ මං කොහොම හරි අම්මටත් කිව්වා. ඊට පස්සේ අම්මත් ඊට පස්සේ මට කිව්වා ප්‍රෙග්නන්ට් තමයි ඔයාලට කැමති නම් ටෙස්ට් එකක් කරන්න නැත්නම් හොස්පිටල් ගිහින් බලන්න කියලා එයාත් මාව කාම් ඩවුන් කරා. ඊට පස්සේ හස්බන්ඩ් එද්දි කොමරියක් ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් අරන් ඇවිල්ලා ඒකත් කරන් පොසිටිව් වුණා. පොසිටිව් වුණාට පස්සේ මම හරිම පැනික්. මට දැන් දැනගන්න ඕනේ ඇත්තටම මම ප්‍රෙග්නන්ට්ද? ඒ තරම් මගේ ඔළුව විකාර වෙලා. මොකද මේ පළවෙනි අත්දැකීම මන් දන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා. ඉතින් මං හස්බන්ඩ් හරියට වද දුන්නා. ඇත්තම කිව්වා. මං හස්බන්ඩ් හරියට වද දීලා මං රෑම ජෝසේ බියෝයින් එකක් කියලා කියන්නේ ජපානයේ ගෑනු අය සඳහාම යන්න තියෙන වෙනම හොස්පිටල් එකක්. ඒක සාමාන්‍යයෙන් රෑ 8:09 වෙනකන් ඇල්ලලා තියෙන හින්දා මං හරියට වත දීලා ජෝසේ බියෝයින් එකට යෝහක්වත් දාගෙන හස්බන්ඩ්ව රෑම එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා මම එතනදී ආයෙ චෙකප් එකක් කරගෙන බැලුවා මම ප්‍රෙග්නන්ට්ද කියලා. ඒ නිසා මම ඔයාලට කියන්න කැමතියි පැනික් වෙලා ගොඩක් මම දැඟලුවා වගේ දඟලන්න එපා. හරිම කාම් ඩවුන් වෙලා රිලැක්ස් එකේ හිමින් සැරේ කරගන්න තරමට තමයි හොඳ. මොකද මම ඔයාලට කියන්නම් ඊට පස්සේ පැනික් වීම නිසා මම ලැබපු ලොකු අත්දැකීම් භයානක අත්දැකීම් මම ඔයාලට මේ වීඩියෝ එකේ ෂෙයා කරගන්න කැමතියි. ඊට පස්සේ මම රෑ එකන් ගියාම දැන් මං හිතන්නේ අපි දැන් වීඩියෝ වල බලනවා වගේ බඩ උඩින් ක්‍රීම් එකක් ගාලා ස්කෑන් කරයි කියලා තමයි දැන් මගේ ඔළුවේ වැඩ කරන්නේ. නමුත් මං ගියාට පස්සේ තමයි දැනගත්තේ ජපානයේ එහෙම ස්කෑන් කරන්න අපිට සති 28 29 වගේ අන්තිම භාගවල තමයි යාලා
බඩට ජෙල් එක ගාලා උඩින් ස්කෑන් කරේ. එතකන් එයාලා කරන්නේ යෝනි මාර්ගයේ හරහා කැමරාවක් දාලා ඇත්තම සිටුේෂන් එක අපේ ගර්භාෂය ඇතුලේ තියෙන ඇත්තම සිටුේෂන් එක බලන එක තමයි එයාලා කරන්නේ. ඉතින් මං ගිහියාම එයාලා මට මුලින්ම පුටුවකින ගන්න කියලා ඒ පුටුව උඩට මෙහෙම ඉස්සෙන පුටුවක් කකුල මෙහෙම ඈත් වෙන පුටුවක් ඒ පුටුව ඉන ගන්න කියලා යෝනි මාර්ගයෙන් කැමරාවක් දාලා තමයි චෙක් කරේ මම ප්‍රෙග්නන්ට් කියලා. එතකොට හරිම ලැජ්ජයි. ලංකාවේ අපි කොහොමද ලැජ්ජානේ. ඉතින් හරිම ලැජ්ජ වුණා ඒ වෙලාවේ. මට දරුවෙක් හම්බෙන්න කියන එකට වඩා මට දැන් ලැජ්ජයි. ඒ වගේම මට බයයි. මම කවදාවත් සර්ජරි එකකට හොස්පිටලයිස් වෙලා නැති කෙනෙක්. ඉතින් මට බයයි. බය වුණත් මොනවා කරන්නේ දැන් පැනික් වෙලා කරගත්ත මෝඩකමනේ. එදාම රෑ ගිහිල්ලා මම චෙකප් එකක් කරගෙන බැලුවා. මගේ බබාගේ තාත්තා ඉතින් හරිම සතුටුයි. චුට්ටියට පේනවා. මම ඔයාලට පෙන්නන්න මගේ ස්කෑන් ෆොටෝස් පොඩියට පේනවා මගේ චුටි දරුවා ඉන්නවා. ඉතින් ප්‍රෙග්නන්ට් කියලා මම දැනගත්තා. හැබැයි මම කොච්චර පැනික් වෙලා ඒ වගේ මෝඩ දේවල් දැඟලුවත් මට අවසානයේ හරිම සතුටුයි. මොකද මම දැනගත්ත ඇත්තටම ප්‍රෙග්නන්ට් කියලා. ඉතින් අම්මා කෙනෙක්ට සතුට තාත්තා කෙනෙක්ට දැනෙන පළවෙනි සතුට හරිම කියා නිම කරන්න බෑ. ඉතින් ඔයාලා දැන් ඉගෙන ගත්ත දෙයක් තමයි ප්‍රෙග්නන්ට් කාලේ චෙකප් එකකට මුලින්ම ගියාම යාලා කරන්නේ හරියට මං යෝනි මාර්ගය හරහා කැමරාවක් දාලා චෙක් කරනවා. චෙක් කරලා බලලා තමයි යාලා කියන්නේ අපි ප්‍රෙග්නන්ට් කියලා. ඊට පස්සේ එතනදී එක එක අපේ විටමින් ಜಾති යාලා කියනවා. සාමාන්‍යයෙන් ක්ලිනික් වලදී විටමින් ಜಾති යාලා බොන්න ඕන විටමින් ಜಾති එහෙම අපිට කියනවා. මේකේ පැකට් දෙකක් බොන්න මේකෙන් පැකට් තුනක් බොන්න. නමුත් ඒ වෙලාවේ මම පොඩ්ඩක් කලබල වුණේ නැහැ. මං හිතාගත්ත දැන් මම දැනගත්තා මම ප්‍රෙග්නන්ට් කියලා. ඒ නිසා මම හිතාගත්තා ඊළඟ දවසේ හොස්පිටල් එකට ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් හම්බෙලා ඒක සම්බන්ධයෙන් ඊටු පියවර ගන්නවා කියලා. ඉතින් ප්‍රෙග්නන්ට් නම් මුලින්ම ඔයාලා කරන්න ඕනේ හොස්පිටල් එකක් තෝරගන්න ඕනේ. තමන්ට හොස්පිටල් එකක් තෝරගෙන ඒකට ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් හම්බෙලා ડોක්ටර්ගේ මාර්ගෙන් තමන් කොහොමද තාත්තේ තමන්ගේ තාත්තේ මොකද්ද මේ ඇත්තටම ප්‍රෙග්නන්ට් කියලා දැනගන්න එක තමයි ස්ටෙප් නම්බර් 1. හරි. මුලින්ම අපි දැන් ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තනේ. ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තට පස්සේ අපි ඊළඟට යන්න ඕනේ ෂෙක් ෂෝ එකට. මොකද අපි පළවෙනි සතියේ ඉඳන් හොස්පිටල් යද්දී අපේ දේවල් ලියන්න. ඒ කියන්නේ අපේ තත්ත්වය ලියන්න. එතකොට ඒ වගේම ඉපදුණු දවස් ඉඳන් ළමයට ඉන්ජෙක්ෂන් එක විදින දවස වෙනකන් ලියන මේ පොතක් තියෙනවා. ලංකාවේ අර බරමයින කාඩ් එක වගේ නෙමෙයි. ඒකත් ඇතුළත් ගන්න තියෙන පොතක් තියෙනවා. අන්න ඒකට කියන්නේ බොෂිතෙච්චෝ කියලා. බොෂිතෙච්චෝ එක තමයි මෙන්න මේක. මේක මගේ බොෂිතෙච්චෝ එක. මේ බොෂිතෙච්චෝ එක එක වර්ගයේ ඒවා තියෙනවා. කියන්නේ ඉංග්‍රීසි එක තියෙනවා, ජපනීස් එක තියෙනවා. එක එක වර්ගයේ ඒවා තියෙනවා. ඉතින් මං තෝරගත්තේ මේක ඉංග්‍රීසි වලින් තියෙන එක. මොකද අපිට කවදාද මේක අපි ලංකාවට යන බලාපොරොත්තු වෙනවා නම් ලංකාවේ ડોක්ටර් කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට උනා ඉංග්‍රීසි උදාහරණයක් විදිහට ඉංග්‍රීසියෙන් හැමදේම දාලා තියෙනවා. ජපනීස් ලැන්ග්වේජ් එක සහ ඉංග්‍රීසි හැමදේම දාලා තියෙනවා. කොහොමද කියලා. ඒ වගේම මේ පොත ගත්තට මේ පොතේ සමහර අය මේ ඇතුලේ තියෙන දේවල් ලියන්නේ. මේ ඇතුලේ තියෙන දේවල් කොහොමද මගේ තාත්තේ කියන දේවල් අපි පුළුවන් විදිහට ලියන්න. මුල පිටුවල තියෙන අපේ තත්ත්වෙම ලියන්න. ඒව ගත්තම ලියන්න. ඉතින් මේක ගන්න අපි ශියක්ෂකට යනවා. මේක විතරක් නෙමෙයි. අපිට තව හම් වෙනවා නිම්පුකෙන් ශින්න හොජෝකෙන් කියන මෙන්න මේ කූපන් පොත. මෙන්න මේ හොජෝකෙන් එකේ තියෙන්නේ අපිට ප්‍රෙග්නන්ට් වෙච්ච දවසේ නම් ඒ අදාළ චෙකප් වලට මුදල්. කියන්නේ රජයෙන් අපිට දෙන මුදල් තමයි මේ තියෙන්නේ. මේ පොත පිරෙන්න තියෙන දැන් මම මේ පාවිච්චි කරන එක ඉවර වෙලා තියෙන්නේ. මම උදාහරණයක් විදිහට පෙන්නනවා මෙන්න මේ. ඔයාලට පෙනෙන්නේ 8700යි. එක එක කේන්සා වලට අපි හිතමු එයාලා කියන අපිට මේ වගේ අද තියෙන ඔයාට මේ චෙකප් එකක් කරන්න. එතකොට එයාලා මේකෙන් අදාළ කූපන් එක එයාලම ගලව ගන්නවා. අපිට තියෙන මේ වගේ නම අපේ විස්තර ටික ලියලා ඇලර්ජික් තියෙනවද ඒවා දේවල් ලියලා දෙන්න විතර යාලා කියන විදිහට ඒ අදාළ දවසේ ඉන්න අදාළ චෙකප් එකට අදාළ කූපන් එක මේ පොතෙන් ගලව ගන්න. ඉතින් මේ දෙකම අපි ගන්න ඕනේ ශියක්ෂෝ එකට ගිහිල්ලා. ඉතින් මේ දෙක කොහොම ශියක්ෂෝ එකෙන් ගන්නෙ? ශියක්ෂෝ එකට ගන්න යන්නේ එක එක පළාත් වලට අදාළ එක එක විදි තියෙනවා. සමහර අයට මේක ශියක්ෂෝ එකෙන් දෙනවා, සමහර අයට මේක හොකෙන් සෙන්ටර් එකෙන් දෙනවා. කියන්නේ හොකෙන් එකට අදාළ සෙන්ටර් එකෙන් දෙනවා. ඉතින් ශියක්ෂෝ එකෙන් ගන්න ගොඩක් වෙලාවට ශියක්ෂෝ එකෙන් තමයි මේක ගන්න. ඉතින් මම ඔයාලට කියන්න කොහොමද මේක ගන්න කියලා. ඉතින් අපි ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තාම
ඒ අදාළ මදගුජියට ගිහිල්ලා කිව්වාම අපි දන්නේ නැත්නම් යන තැන කොහෙද කියලා. එතන රිසෙප්ෂන් එකෙන් ඇහුවාම බොෂිතෙච්චෝ එක කොහෙද ගන්න කියලා යාළුවා අපිට යන්න ඕන තැන පෙන්නනවා. පස්සේ එතනට ගියාට පස්සේ එයාලේ ගන්න ඕන විදිය අපිට කියලා දෙනවා. ඉතින් මම ඔයාලට සරලව කියන්නම් කොහොමද ඒක ගන්න කියලා. හරි. ශියාක්ෂෝ එකේ මුලින්ම ඒ අදාළ මදගුජියට ගියාම එතනින් අපිට එයාලා දෙනවා නීෂින් තොදොගේ කියලා ලියන්න ෆෝම් එකක්. නීෂින් තොදොගේ දෙන්න නැතුව අපිට බොෂිතෙච්චෝ එක ගන්න බෑ. ඉතින් නීෂින් තොදොගේ එකේ සාමාන්‍යයෙන් පොඩි ප්‍රශ්න වගේක් අහලා දෙන නම විස්තරය වගේ දේවල් නීෂින් තොදොගේ එක ලියන්න ඕනේ. ලියලා ඉවර වෙලා එයාලට බාර දුන්නාම එයාලා පොඩි මේන් සෙට්ස් එකක් වගේ ගත්තා. මේන් සෙට්ස් එක කියන්නේ පොඩි සම්මුඛ පරීක්ෂණයක් වගේ ගත්තා. මහලොකු දේවල් නෙමෙයි එයාලා අහන්නේ අපේ කපි ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ කොහොමද? එතකොට මොන හොස්පිටල් එකේද අපි බබාව හම් වෙනවා කියලා තීරණය කළා තියෙන්නේ. ඔය වගේ පොඩි ප්‍රශ්න වගේක් අහනවා. එතකොට ඒ වලට උත්තර දුන්න පස්සේ යාළුවා අපිට දෙනවා බොෂිතෙච්චෝ එක. බොෂිතෙච්චෝ එකේ කොටස් 3ක් තියෙනවා. මම ඔයාලට සරලව කියන්නම්. බොෂිතෙච්චෝ එක නීෂින් ජෝතයි එක. නීෂින් ජෝතයි එක කියන්නේ අම්මගේ තත්ත්වය. මම උදාහරණයක් විදිහට පෙන්නන්න. පළවෙනි මාස 3-4 වගේ අපි බබා හම් වෙනකන් අම්මගේ තත්ත්වය ලියන කොටසක් තියෙනවා. අම්මගේ තත්ත්වයේ ඒකේ එයාලා හැමදාම අම්මව චෙක් කරලා බලලා කොහොමද අම්මගේ තත්ත්වය කියලා මුල පිටුවල තියෙන එක. ඒක තමයි පළවෙනි කොටස් ටිකේ තියෙන්නේ. මෙන්න මේ වගේ තැන්වල. ඊට පස්සේ තියෙනවා කුදමෝ ජෝතයි. කුදමොන කිරොකු. කුදමොන කිරොකු කියන්නේ බබා හම් වුණාට පස්සේ මෙන්න මෙතන මගේ එක. බබා කොච්චර කාලෙක මගේ තියෙන සති 38න් හම් වෙලා තියෙන්නේ මොන අවුරුද්දේද මොන වෙලාවෙද හම් වෙලා තියෙන්නේ. එතකොට කොච්චර අම්මට බ්ලීඩ් වෙලා තියෙනවද කොහොමද කොච්චර බ්ලීඩ් වෙලා තියෙනවද නෝමල් ඩිලිවරි එකක්ද ඔය වගේ උස්ස බාර හැම වෙලාවෙ මේ හැමදේම ඊළඟට අන්තිම කොටස් වල තියෙන යොබෝෂෙස්සු කියන්නේ ඉන්ජෙක්ෂන්ස් ඒ කියන්නේ පුතාලා අපි බබාලව ඉස්කෝලවල වලට දානකම් විදින ඉන්ජෙක්ෂන් සම්බන්ධයෙන් කොටසක් තියෙනවා මෙන්න මේ තියෙන කොටස ඔයාලා පේනවා මගේ බබා දැන් අවුරුද්දයි මාස 6යි මේ තියෙන්නේ ඉපදුන දවස් නම් විදපු ඉන්ජෙක්ෂන් සහ ඉන්ජෙක්ෂන් වල වර්ග මේ තියෙන ස්ටිකර් කාලවල සහ මොනෙක් මං විදින ක්ලිනික් එකේ විස්තර සහ විදපු කෙනාගේ නම සෙන්ස් එකේ නම ඒ වගේ දේවල් තියෙනවා මේක හරිම වැදගත් ඒ වගේම මේක පිටිපස්සේ තියෙනවා අපිට එදිනදා ජීවිතයට දන්නේ නැති වචන ඉගෙන ගන්න පුළුවන් වචන ඒ වගේම ඉස්පිරිතාලේ යනවා නම් අපිට ඒ සම්බන්ධයෙන් ඕන වෙන වචන ඉංග්‍රීසි වචන අපිට ජපනීස් වචන ඉංග්‍රීසි වචන ඒ හැම දෙයක්ම තියෙනවනේ ඒ හැම දෙයක්ම මේ පොතේ තියෙන මේ පොත අපිට ලංකාවේ පාවිච්චි කරන්න හරිම ලේසියි මොකද ඉංග්‍රීසි සහ ජපන් වචන හැම දෙයක්ම තියෙනවා ડોක්ටර් කෙනෙක් ඉංග්‍රීසි තේරුම් අරගෙන මේ ප්‍රතිකාර ගන්න පුළුවන් අපි කවදා හරි ලංකාවට යනවා නම් ඉතින් ඔයාලත් මේ වගේ පොතක් තෝරගන්න මොකද සමහර හොකෙන් සෙන්ටර් වලින් දෙනවා මේ වගේ බොෂිතෙච්චෝ එකක් ඒකේ තියෙන ජපනීස් විතරයි මේ පොතෙන් භාගයක් වගේ පුංචි පොතක් නමුත් මම ඒක නෙමෙයි තෝරගත්තේ මේ පොත තෝරගත්තේ මම හිතනවා අම්ම කෙනෙක් විදිහට ඔයාලා හඳුනන දේ තමයි මේක තෝරගන්න මොකද මේකේ සිංහල භාෂාවෙන් නැහැ බෙතනම් භාෂාවෙන් වියට්නාම් භාෂාවෙන් චීන භාෂාවෙන් වගේ එක රටවල් භාෂාවෙන් නම් සිංහල නැහැ නමුත් ඉංග්‍රීසි පොත අපිට වැදගත් වෙන නිසා ඔයාලා මේක තෝරගන්න. තෙචෝ එකට අමතරව අපිට තව ලැබෙන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි කුසුරි තෙචෝ එක. කුසුරි තෙචෝ එක කියන්නේ දරුවා ඉපදුන දවස් ඉඳන් එයාට විශේෂයෙන් බොන්න දෙන බෙහෙත් ಜಾති සටහන් කරන පොත. මොකද අපිට බෙහෙත් ಜಾති අමතක වෙන්න පුළුවන්. ඒ වගේම ડોක්ටර් කෙනෙක් අහුවම අපිට කියන්න බැරි වෙන්න පුළුවන්. ඒ බෙහෙත් ಜಾති සටහන් කරලා තියෙන බෙහෙත් ಜಾති වලට අදාළ ස්ටිකර් එකක් අලවන පොතක් හම් වෙනවා. ඊට අමතරව හම් වෙනවා අපිට මැටර්නිටි මාක් එක. මැටර්නිටි මාක් එක කියන්නේ අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක හරි යනවා නම් බොහොම වැදගත් වෙනවා අපිට ගැබ් ගැනීමේ මාතාවන්ට අදාළ ඒ ෂීට් එක ගන්න හැම අපිට පුළුවන් තමන්ගේ බෑග් එකේ හරි පේන තැනක හැමෝටම පේන තැනක මේ මැටර්නිටි මාක් එක තියෙන කී ටැග් එක එල්ලලා දිනනවා නම් ඊට අමතරව කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා ඒ තමයි ටැක්සි සර්විස් එක. ටැක්සි සර්විස් එක කියන්නේ අපිට හම් වෙන ටැක්සි වලට සල්ලි ගෙවන්න පුළුවන් ටැක්සි ටිකෙට්ටු කියන පොත. ඒකෙන් අපිට ටැක්සියක් භාවිතා කරනවා නම් අපි හිතමු
දරුවට බෙහෙත් විදින්න යනවා නම් හරි ඒ වගේ දෙයකට අවුරුද්දක් වෙනකන් දරුවෙක්ගේ ටැක්සි ටිකට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක මේ ටැක්සි ටිකට් එකක් වෙනවා යෙන් 400ක වගේ මුදලක් මම දන්න විදිහට. ඒ ප්‍රමාණය අපිට ටැක්සියට බැඳලා ඉතුරු මුදල් අපිට අතින් බඳින්න පුළුවන්. ඒ වගේ හරිම වැදගත් ටැක්සි වලට ගෙවන්න පුළුවන් ටැක්සි ටිකට් එකක් නෙමෙයි ටිකට් ගොඩක් තියෙන පොතක් හම්බ වෙනවා. මේකෙදි මම කියන්න කැමති ඒ පොත හම්බුනාට පස්සේ ඒ පොතේ පිටිපස්සේ තියෙනවා අපි ටැක්සියක් වෙන් කරගන්නවා නම් ඒකට අදාළ අංක මොකද හැම ටැක්සි එකකින්ම මේ කූපන් එක ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒක නිසා ඒ අංක වලට කෝල් කරලා අපිට ටැක්සියක් ගෙන ගන්න පුළුවන්. මොකද රිඩීම් කරන නොකරන ටැක්සි තියෙන නිසා. මම මෙතනදී ඔයාලට කැමතියි තවත් මගේ අත්දැකීම බෙදාගන්න. මම ප්‍රෙග්නන්ට් වෙන කලින් අපි මගේ අම්මටයි මගේ හස්බන්ඩ්ගේ අම්මටයි තාත්තටයි විසිට් එකක් එන්න අපි හැමෝම කැමතියි. අපේ ඩ්‍රීම්ස් වලට ගියාට පස්සේ පළවෙනිටම අපේ අම්මලා තාත්තලා මෙහෙ ගෙන්නගෙන චුට්ටක් එයාලට ජපානයේ පෙන්නන. ඉතින් අපි කොහොම හරි යාලට තුන්වෙනි මාසේ දෙවෙනි මාසේ වගේ වෙද්දි වීසා දාලා ඉවර වෙලා ටිකක් බලාගෙන හිටියා වීසා රිසල්ට් එක එනකන්. ඉතින් ওই අතර වාරයේදී තමයි මම දැනගත්තේ මම ප්‍රෙග්නන්ට් කියලා. ඉතින් ඒ කාලෙම අපේ අම්මලාටත් වීසා ආවා. ඉතින් හරිනම් අපි පළවෙනි මාස 3 ඇතුළත හරියට පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපේ පළවෙනි ප්‍රෙග්නන්සි එක ඉතින් අපේ ඇඟට ඒක ගොඩක් අලුත් දෙයක්. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් තියෙද්දිත් මට ඕන වුණේ නැහැ මගේ අම්මලා තාත්තලාගේ සතුටු අවස්ථාව නැති කරන්න. ඉතින් ඒ නිසා මම එයාලා එනකම් බලාගෙන හිටියා. ඉතින් කොහොම හරි ඉතින් එයාලා ජපානට ආවා. ජපානට එද්දි සාමාන්‍ය මට මාස 2ක් වගේ වෙලා තිබ්බේ. ඉතින් ඔය ආපු අවස්ථාවේදී මට ටිකක් අමාරුයි. සුවරි තිබ්බා. සුවරි කියන්නේ ජපාන් භාෂාවෙන් මෝර්නින් සිග්නස් තිබ්බා. ඉතින් නමුත් ඒවා මං වැඩි කල්පනා කරන්නේ නැතුව මං කොහොම හරි යාලත් එක්කම ටිකක් ඇවිද්දා. ටිකක් නෙමෙයි ගොඩක් ඇවිද්දා. කොච්චර ඇවිදද කියනවනම් මං එයාලත් එක්ක ශින්කාන්සෙන් නගින්න ආසාවෙන් ශින්කාන්සෙන් නැගලා අපි ගියා ටෝකියෝ වල. ටෝකියෝ වල අපි ශිබුයා වල ගොඩක් ඇවිද්දා. ගොඩක් ඇවිදපු වෙලාවේ මට හරිම මහන්සි. නමුත් මං අඩමාන තැන්වල මං නොදැනුවත්ම ඉඳගෙන තිබ්බන. මොකද මං තේරෙන්නේ නැහැ පළවෙනි ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ අපිට තේරෙන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ දේවල් කරගෙන කොහොම හරි අපි ගියා සයිසෙරියාකට කන්න ගිය වෙලාව මම වොෂ්රූම් එක පාවිච්චි කරන්න ගිය වෙලාවේ එතනදී මට ගොඩක් බ්ලීඩ් වුණා. කියන්න බැරි තරම් බය හිතන ප්‍රමාණයට බ්ලීඩ් වුණා. ඉතින් මම මේ අත්දැකීම ඔයාලට බෙදාගන්නේ ඔයාලත් මේ වගේ දේවල් වලින් පරිස්සම් වෙලා ඔයාලගේ පළවෙනි ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ මුල් මාස 3 හරියට පරිස්සම් වෙන්න. මොකද මං ලැබපු අත්දැකීම් වලින් මං ගොඩක් බය වෙච්ච තැන් බොහොමයක් තිබ්බා. ඉතින් මට බ්ලීඩ් වුණා. ඉතින් එතනින් පස්සේ මගේ අම්මලා තාත්තලාට හැවිදින්න උමනාවක් උනේ නැහැ. යාළුවලට උන් පුළුවන් තරම් ඉක්මනට එන්න. ඕසකාවලට මං ඉන්නේ ඕසකාවල නිසා. ඉතින් බැරි ගාතේ අපි එන්න හිටියේ බස් එකේ නයිට් බස් එකේ එන්න හිටියේ. නමුත් මගේ මේ තාත්තෙත් එක්ක හස්බන්ඩ් කැමති වුණේ නයිට් බස් එකේ එන්න. ඉතින් එයා හිතුවා ඉක්මනටම එන්න. ඉතින් නමුත් අපි එතනදී අපි හැමදාම අපි ඩිලිවර් කරන්න හිතාගෙන ඉන්න හොස්පිටල් එකේ ડોක්ටර්ට කෝල් කරාම එයාලා මගේ තාත්තේ ඇහුවා. "ඔයාගේ තාත්තේ කොහොමද?" ඇහුවාම ඉතින් එයාලා මට කිව්වා පුළුවන් තරම් ඕසකාවලට අප්කම්මම හොස්පිටල් එකට එන්න කියලා. දැන් එන්න කියලා කිව්වේ නෑ. ආපු ගමන්ම හොස්පිටල් එකට එන්න. ඇවිල්ලා ඒ ට්‍රීට්මන්ට් කරන්න. නමුත් මම දන්නේ මගේ බබා සනීපෙන් ඉන්නවද එයාට මොකක් හරි කරදරයක් වෙලාද මට ඒ තරම් බ්ලීඩ් වෙන්නේ ඉතින් මගේ ඔළුව ඇතුලේ හරීම භයංකාර අත්දැකීමක්. ඉතින් හස්බන්ඩ් ඉක්මනට එන්න ඕනින්ද එයා ඊට පස්සේ කල්පනා කරා අපි එහෙනම් ශින්කාන්සෙන් එකෙන් මේකෙන් බුලට් ට්‍රේන් එකෙන්ම පියන් නැවත ඔසකාවලට යන් කියලා තියෙන එකලා අපි බස් එකට ගත්ත ටිකට් එක කැන්සල් කළා. අපි ශින්කාන්සෙන් එකේ ටිකට් ගන්න ඉද්දි මට එතන හිටගෙන ඉන්න හරිම අමාරුයි. මං ඉතින් අර ටිකට් ගන්න තැන ඉන්න එතන එක්කෙනෙක්ට කියලා පුටුවක් කියලා ගත්තාම එයා මගේ විස්තරය ඇහුවා. පිළිම පුද්ගලෙක් එයා මගේ විස්තරය ඇහුවාම මට එයාට කියන්න සිද්ධ වුණා. මට මේ වගේ ප්‍රෙග්නන්ට් මං ඉක්මනට ඔසකාවලට යන්න ඕනේ මේ මට බ්ලීඩ් වෙනවා කියලා කියන්න ඕන. එතනදී එයා මාව නැවැත්තුවා. නවත්තලා මට කිව්වා ඔයාට මේට වඩා ලොකු තත්ත්වයක් ඇති වුණොත් ශින්කාන්සෙන් කියන්නේ නවත්තන්න නැති එකක් ට්‍රේන් එකක්. ලෝකේ හයියම යන ට්‍රේන් එකනේ.
නවත්තන්න නැති නිසා. ඒක නිසා අපිට ඔයාලට මේ තත්ත්වෙන් ශින්කාන්සෙන් එකට නගින්න දෙන්න බෑ. ඔයාව අනිවාර්යයෙන්ම හොස්පිටලයිස් කරන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ එයාලා මාව හස්බන්ඩ්ගේ ටිකට් එක නැමත කැන්සල් කරලා අම්මලා තාත්තලාව එතනින් බස් අම්මලා තාත්තලා තනියෙන් බස් හොයාගෙන ගියේ. එයාලා ඒ අවස්ථාවේ මොනවා කළා බස් හොයාගෙන ගියාද කියලා මන් දන්නේ නැහැ. ජපාන් භාෂාව පොඩ්ඩක්වත් බැරුව ඒ තත්ත්වය එක්ක. නමුත් එයාලා මගේ අම්මා ටිකක් තේරෙන නිසා එයාලා කොහොම හරි රෑ බස් එකේ නැගලා ඕසකාවලට ආවා. නමුත් මාව ටෝකියෝ වල එදා ඇඩ්මිට් කරා. ඉතින් ටෝකියෝ වල ඇඩ්මිට් කරාම මගේ බඩ ස්කෑන් කළා මුත්‍රා මාර්ගයෙන් බට දාලා එයාලා චෙක් කරලා බැලුවම මං ඇවිදලා වැඩිකමට මගේ ගාර්භාෂ තැන් වල ඊරිලා වගේ තුවාල. නමුත් මගේ බබා හොඳි. ඒක නිසා ඇවිදීම කියන්නේ හොඳ දෙයක්. නමුත් වැඩිපුර ඇවිද්දොත් එහෙම ඔන්න ඔය තත්ත්වය එනවා කියන දේ මම එදා දැනගත්තා. ඉතින් අම්මා කෙනෙක් විදිහට ඔයාලත් එක්සර්සයිස් කිරීම මේ දේවල් හොඳයි. නමුත් හරිම පරිස්සමෙන් ඒ දේවල් කරන්න. ඉතින් මං ඇවිදලා වැඩිකමට මගේ ගාර්භාෂ තැන් තුවාල වෙලා ඒ වලින් තමයි බ්ලීඩ් වෙලා තියෙන්නේ. නමුත් මගේ බබා හරිම හොඳින් හිටියා. ඉතින් ඒ වෙලාවේ මට හරි රිලැක්ස් එකක් දැනුණා. ඊළඟ දවසේ නැවත අපි ෆ්ලයිට් එකක් බුක් කරගෙන ඕසකාවලට ආවා ෆ්ලයිට් එකේ. ඉතින් ওই වගේ දේවල් වෙනවා තමන්ගේ පළවෙනි ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ හරියට පරිස්සම් වෙන්න පළවෙනි බබාව හම්බෙන්නකන්. ඉතින් දැන් අපි කතා කරමු හොකේන එක කොහොමද බලපාන්නේ කියලා. අපි ඩිලිවර් කරන හොස්පිටල් එකක් තෝරගත්තාම අපිට අදාළ සති ගන්න ආවට පස්සේ හරි අපිට ඇඩ්මිට් වෙන්න කිව්වට පස්සේ හරි එයාලා අපිට කියනවා ඔයාලා කොහොමද ඇඩ්මිට් වෙන්නේ? ඔයාලට ඕනේ තනියෙන් ඉන්න කාමරයක්ද නැත්නම් ඔයාලට 4 දෙනා ෂෙයා කරගෙන ඉන්න කාමරයක් ඕනද? ඒ වගේ එක එක ප්‍රශ්න අහනවා. ඉතින් මෙතනදී මට උමනා වුණේ නැහැ තනි කාමරයක් ගන්න. මොකද ටිකක් ගාන සැරයි. සමහර අයට ඒක ගන්නත් පුළුවන්. නමුත් ඒ වගේ දෙයකට ඒ වගේ ගානක් වියදම් කරන්න මට ඒ වෙලාවේ අවස්ථාවක් තිබෙන්නේ නැහැ. ඉතින් පොඩි හරි සපෝට් එකක් අපිට දෙන්න පුළුවන් නම් ඒ වෙලාවේ දෙන එක තමයි මගේ බලාපොරොත්තු තිබෙන්නේ. මං අම්මලා 4 දෙනෙක් එක ෂෙයා කරගන්න පුළුවන් ෂෙයා රූම් එක. ඒ කියන්නේ යෝනිම්බයා 4 දෙනෙක් ඉන්න කාමරයක් තමයි ගත්තේ. ඉතින් ඒකෙත් අපිට සාමාන්‍ය පහසුකම් හැමදේම තියෙන. ඉතින් ජපාන් ජාතිකයොත් 75%ක්ම වගේ 75%ක්ම 80%ක්ම වගේ හිටියේ මේ ඒ වගේ යෝනිම්බයා හැක. මොකද මම හිටපු හොස්පිටල් එකේ ඒ වෙලාවේ ඒ වගේ තනි කාමරයක හිටියේ එක අම්මා කෙනෙක් විතරයි. ඉතින් සාමාන්‍යයෙන් කොච්චර කාලයක් අපිට හොස්පිටලයිස් වෙලා ඉන්න වෙයිද ඒව අපි කිසිම දෙයක් දන්නේ නැති නිසා සාමාන්‍යයෙන් අපිට හැමදේම අපි හම්බ කරගත්ත මුදලින් පාලනය වෙන නිසා ඒක වඩාත් හොඳයි. තමුන් කල්පනා කරලා තමුන්ට සරලන ප්ලෑන් එක තෝරගන්න. ඉතින් රජයෙන් හොකෙන් එකෙන් හම්බ වෙන 50 ඇතුළත එක කෙනාට එක විදිහකින් මොකද සාමාන්‍ය ඩෙලිවරි එකකදී එයාලට අමතර මොන හරි චෙක්අප් කරගන්න තියෙනවා නම් ඒ මුදල් සහ මොන හරි අමතර වියදම් වෙන්න තියෙන දේවල් තියෙනවා නම් ඒ 50 ඇතුළත කවර් කරගන්න පුළුවන් නම් කියන්නේ කවර් වෙනවා නම් අපි කවර් කරගන්න ඕනේ මෙන්න අපිට අදාළ මොකක් හරි කේන්සර් එකක් කියන්නේ දෙයක් මොකක් හරි අදාළ පරීක්ෂණයක් කරගන්න අපිට තියෙනවනේ ඒක කරගන්න වෙන එක. අපි තියෙන්නේ කරගන්න දෙයක් නෙමෙයි. නමුත් ඒ හැම දෙයක්ම 50 ඇතුළත කවර් වෙනවා නම් ඒක ඕකේ. නමුත් එහෙම කවර් වෙන්නේ නැතුව ඊට අමතරව වියදම් වෙනවා නම් ඒ 50ට අමතරව ගන්න සියල්ල අපි විසින් දරන්න ඕනේ. ඉතින් මගේ උනේ මට උනේ සිසේරියන් සර්ජරි එකක්. ඉතින් මට ගියේ සාමාන්‍යයෙන් 48ක් වගේ ගානක් තමයි ගන්නේ. 50ක්මත් වියදම් උනේ නැහැ. ඉතින් ඒ දේවල් තමන්ගේ හොකෙන් අනුව තමන් ඇතුළලා ඉන්න හොකෙන් අනුව එක එක්කෙනාට වෙනස්. ඉතින් තමන්ගේ හොකෙන් එක සම්බන්ධයෙන් සහ ඒ දේවල් සම්බන්ධයෙන් නොතේරෙන දේවල් තියෙනවා නම් ෂීඑක්ෂෝ එක හරහා එක් දේවල් දැන ගැනීම තමයි වඩාත්ම හොඳ වෙන්නේ. නමුත් ගොඩක් දෙනෙක් මං හිතන විදිහට කොකුමින් හොකෙන් එකෙන් තමයි ඉන්නේ. ඉතින් එයාලට හැමෝටම බලපාන්නේ මේ 50 කියන කන්සෙප්ට් එක තමයි කියලා මං හිතන්නේ. හරි. ඊළඟට අපි කතා කරමු මොනවද තවත් අපිට ප්‍රෙග්නන්සි කාලේදී කරන්න තියෙන දේවල් කියලා. තමන් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ හැම මාසෙකම මුල කාලේ මාසෙට දෙපාරක් මාසෙට 3 පාරක් වගේ ප්‍රෙග්නන්සි ටෙස්ට් වලට යන්න ඕනේ. එතකොට එයාලා අපේ බබාගේ හැම දෙයක්ම බලනවා. ඒ කියන්නේ බඩෙන් මුලින්ම කරන්නේ අර මං කිව්වා වගේ පළවෙනි පාර වගේ යාලා යෝනි මාර්ගයෙන් කැමරාවක් දාලා ඇතුළේ තියෙන හැමදේම චෙක් කරලා බලලා බබාගේ විදිහ බබාගේ හાર્ට් බීට් එකේ දේවල් හැමදේම අපිට කියනවා. අන්තිම සති 30 සහ 28 මට මතකද සති 28 වගේ වෙද්දී
එයාලා ජෙල් එක ගහලා බඩ උඩින් තමයි බලන්න. මොකද යෝනි මාර්ගයෙන් මොකක් හරි දැම්මම වෝටර් බෑග් එක බ්‍රෝක් වෙන්න තියෙන ප්‍රතිශතය වෝටර් බෑග් එක කැඩෙන ප්‍රතිශතය වැඩි නිසා අන්තිම සතිය වෙද්දී එයාලා බඩ උඩින් ජෙල් එකක් ගාලා තමයි බලන්නේ. ඉතින් අපි ප්‍රෙග්නන්ට් කාලේ අපිට ෂියක් ෂෝ එකෙන් නැත්තම් හොකෙන් සෙන්ටර් එකෙන් තියෙන හහ ඔයා ගක්කෝ. හරිම ෆන් පාර්ට් එකක්. හහ ඔයා ගක්කෝ වලට අපිට පාටිසිපේට් වෙන්න පුළුවන්. හහ ඔයා ගක්කෝ කියන්නේ ජපානයේ ගොඩක්ම ෆැමිලිස් ඉන්නේ තනියම අම්මයි තාත්තයි විතරක්. ඉතින් එයාලා දැනගන්න ඕනේ එයාලගේ පෞල් ජීවිතය ඇතුළේ වෙන දේවල් ළමයි බලාගෙන ඉස්සරහට යන වැඩ කටයුතු කරගන්න. ඉතින් ෂියක් ෂෝ එක සහ හොකෙන් සෙන්ටර් එක හරහා හහ ඔයා ගක්කෝ කියලා අලුතෙන් අම්මලා තාත්තලාට දරුවෙක්ව නාවන හැටි, දරුවෙක් බලන ඩයිපර් එකක් මාරු කරන හැටි, ඩයිපර් එකක් කොහොමද ඩිස්පෝස් කරන්නේ හැම දෙයක්ම එයාලා අපිට කියලා දෙනවා. කිසිම දෙයකට පැනික් වෙන්න එපා. මොකද තියෙන හැම ගැටලුවක්ම අහන්න බෑ. මොකද එයාලා දන්නවා අපි පිටරට ජාතිකයෙක්, අපිට අහගන්න කෙනෙක් නෑ. ඒ නිසා හැම ප්‍රශ්නයක්ම අපිට අහන්න බෑ. අපිත් ගියා. ඉතින් ඇත්තටම දරුවෙක්ගේ බර සහිත බෝනික් එක් දීලා ඒක වතුරේ දාගෙන නාවන්න ඒ බෝනික්කට ඇඳුම් අන්දන්න සීත කාලේට කොහොමද අන්දන්නේ, රස කාලේට කොහොමද අන්දන්නේ, ඒ වගේම ඒ කාලේට කොහොමද ඇඳුම් තෝරගන්නේ. නිෂිමත්සේ වගේ කඩේ ගියාම එක જાති ඇඳුම් 1000ක් විතර තියෙන අතරේ අතරමං වුණාම කොහොමද අපි මේ ඒ දේවල් බලන්නේ. හරි දරුවට ගැලපෙන ඇඳුම් කොහොමද තෝරගන්නේ. එතකොට ඩයිපර් සයිස් එක කොහොමද බලාගන්නේ. එතකොට ඩයිපර් රෑෂස් ආවම කොහොමද ඒව ට්‍රීට්මන්ට් ඒ හැමදේම අහගන්න. Tamanට අහගන්න අමතක වෙනවා කියලා හිතන දේවල් හැමදේම නෝට් කරලා ඉවරලා මම දැනුත් ඔයාලට මේ කියද්දි කිය යුතු දේවල් වැදගත් වෙන දේවල් අපි නෝට් කරගෙන තමයි කතා කරන්නේ. ඒ වගේ හැමදේම පෙර සූදානමක් එක ගියාම කන්ෆිඩන්ට් තියෙන ඉඳලා අහන්න තියෙන හැමදේම ලියාගෙන ගිහිල්ලා හරි ට්‍රාන්ස්ලේට් කරලා ගිහලා හරි අහන්න. මේ කිසිම ගැටලුවක් නැහැ. එයාලගෙන් අහලා අපි උපදෙස් ගන්න පුළුවන්. ඉතින් හරිම ෆන්. ඒ වගේම තාත්තලාට අම්මලාගේ බඩේ සයිස් එකටම බඩක් බැඳගෙන මේ දුවන්න කරන්න පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එක ගන්න හරිම ෆන් පාර්ට් එකක්. ඉතින් ඒ වගේ හහ ඔය ගක්කෝ වලට පාටිසිපේට් වීමත් හරිම වැදගත් කාරණයක්. ඊළඟට මම කතා කරන්න කැමති හරි වැදගත් මාතෘකාවක් වෙන ප්‍රෙග්නන්සි ඩයබටික්ස් තත්ත්වය යටතේ පොඩ්ඩක් කතා කරන්න කැමති. මොකද නීෂින් තෝනියෝබියෝ කියන්නේ ජපන් භාෂාවෙන් නීෂින් කියන්නේ ප්‍රෙග්නන්සි කාලේ, තෝනියෝබියෝ කියන්නේ දියවැඩියා තත්ත්වය. තෝනියෝබියෝ එකට හැදුණා කියන්නේ ජපානයේ ස්පිරිතාලවල වලින් හරිම ස්ට්‍රික්ට්. ඒ අම්මලාට ඒ අම්මලාගේ කැම බිම් මොනිටරයිස් කරනවා. ඒ අම්මලාගේ බර ප්‍රමාණය මොනිටරයිස් කරනවා. ඒකට බබාගේ weight එක මොනිටරයිස් කරනවා. ඉතින් හරිම එයාලා ගැන බලන විදිය හරිම ස්ට්‍රික්ට්. ඉතින් මටත් ওই තත්ත්වය උදා වුණා. ඉතින් මට සාමාන්‍යයෙන් මට මතක විදිහට සති 25 වගේ වෙන කාලේ මට මේ තෝනියෝබියෝ තත්ත්වය යටතේ වෙනම මාව මොනිටරයිස් කරන්න ගත්තා. මොකද මං කන ප්‍රමාණයට මගේ ඇඟේ ඉන්සියුලින් නැති නිසා. ඉතින් මේගොල්ලෝ හිතුවේ මට බබා හම්බුනාට පස්සේ දිගටම ඩයබටිස් තත්ත්වයේ තියෙයි කියලා. ඒ වගේම බබාටත් ඩයබටිස් තත්ත්වයටපත් වෙයි කියලා එයාලා අපිව හරියට ස්ට්‍රික්ට් මොනිටරයිස් කරනවා. ඉතින් මුලින්ම මම ඔයාලට පෙන්වන්න කැමති මට සීනි අමාරුව හැදුනට පස්සේ සීනි ඩයබටිස් තත්ත්වය හැදුනට පස්සේ එයාලා එක එක විදිහට අපිව මොනිටරයිස් කරනවා. මම ඔයාලට පෙන්වන්නම්. කොහොමද ඒක කරන්න පටන් ගත්තේ කියලා මුලින්ම එයාලා මට දුන්නා මෙන්න මේ වගේ ලියන්න. ඔයාලට පේනවද? මේකේ හැම වෙලාවම මන් තියන්නේ මේ අසහිරු බං කියලා දාලා මං කාපු බීපුවා ලියන්න ඕනේ. උදේට පාන් කෑවනම් පාන් ලියන්න ඕනේ. කිරි බිව්වනම් කිරි ලියන්න ඕනේ. එහෙම ලියලා හැම මාසෙම මගේ මොන වෙලාවද මම ලේ එකක් චෙක් කරන්නේ. මොන වෙලාවද මම ලේ චෙක් කරේ. ඒ වෙලාවේ මට තිබ්බ සීනි තත්ත්වය කොහොමද කියලා බලන්න. ඒ වගේ හොස්පිටල් එකකින් අපිට මේ වගේ සෙට් එකක් දෙනවා සීනි බලන. මේ තියෙන සෙට් එක මම හොස්පිටල් එකකින් දුන්නා. ඉතින් මේකෙන් මැනලා කටු දෙනවා, ස්ට්‍රිප්ස් දෙනවා, හැමදේම දෙනවා. මේකෙන් අපි බලලා හැමදාම මේකෙන් මැනලා කෑවට පස්සේ ලියන්න ඕනේ කොච්චර සීනි ප්‍රමාණය තිබ්බද කීයද කෑවේ. කෑවෙලා වෙනම් පැය දෙකක් ඉඳලා ඊට පස්සේ සීනි මැනලා ලියන්න ඕනේ මොන විදිහටද සීනි තත්ත්වය තිබ්බේ කියලා. මේක තව පොතක් දුන්න මම ගාව ඇත්තට මේ පොත දැන් නැහැ.
කොයි විදිහටද අපේ සිනමාටම ගිහලා යාලා මොනිටයිස් කරනවා. ඒ වගේම හැම අම්මගෙම මෙතන මම හිතනවා බොරු කරනවා කියලා. මොකද මටත් සමහර වෙලාවට කෑවට පස්සේ නිින්ද යනවා. නිින්ද ගියාට පස්සේ පැය දෙකකට පස්සේ මම ගන්න බැරි වෙන අවස්ථාවල මම බොරු ලියුවා. දැන් මම මෙතන හැම වෙලාවෙම ඔයාලත් එක්ක ඇත්ත කතා කරන්නේ. මේ වලින් මොන දේවල් මට උනාද කියන දේ ඔයාලට ඔළුවට ගන්න ඕන නිසා. මොකද මේ දේවල් වල තියෙන රිස්ක් එක ඔයාලට දැනෙන්න ඕන නිසා. ඊට පස්සේ මං සමහරක් වෙලාවට මට ඊට පස්සේ පැය දෙකකින් පස්සේ බලන්න බැරි වෙච්ච එක පැය 3-4කින් මම ලියන ඒ වෙලාවට සම්පූර්ණ වෙනස් අංකයක් තමයි තියෙන්නේ. අපේ ඇඟට අල්ලලා හැමදේම උනාට පස්සේ. නමුත් පුළුවන් තරම් ඔයාලා හොනස්ට් වෙන්න. මොකද මේ දේවල් එයාලා කරන්නේ අපි වෙනුවෙන් කියන එක අපි ඔළුවට ගන්න ඕනේ. ඉතින් ওই විදිහට මම PN හොස්පිටල් එකේ අන්තිම සතිය වෙනකන් වගේ මට සාමාන්‍ය බබා හමුනේ සති 38ක් අන්තිම මාසේ යනකම්ම වගේ මම මැන ලිව්වා. ඉතින් ඕක හරිම වදයක් අපිට සීනි ඩයබටික්ස් අත් හැදෙනගෙන හරිම වදයක්. හැමදාම ඇඟිල්ල හිල් කර කර ලේ ගන්නගෙන ඇත්තට මේක හරිම වේදනාකාරී, හරිම මනසට හරිම කරදරයක්. මොකද අපිට කන්න බඩගිනිනවා, කන්න විදිහක් නැහැ. නමුත් ඒ දේවල් හරිම ප්‍රෙෂර් එකක්. මොකද අපි ප්‍රෙෂර් එකෙන් ඉන්නවා නම් ඒක බලපාන වේ දරුවට. ඒක නිසා මේ මුලින් නම් අපි දැනගන්න ඕනේ අපේ කට ටිකක් පරිසම් කරගෙන කෑමෙන් පාලනය වෙන්න. ඉතින් ওই විදිහට ඩයබටික්ස් තත්ත්වය මට එක දිගටම තියෙද්දි මෙයාලා හිතුවා මම ගිය හොස්පිටල් එකේ සිසේරියන් ඉමර්ජන්සි සිසේරියන් කියන එක තිබ්බේ නැහැ. කියන්නේ ඉමර්ජන්සි අවස්ථාවක සිසේරියන් සත් කමර භාජනය කරන පාස්කම තිබ්බේ නැහැ. ඒක නිසා එයාලා කල්පනා කරා මගේ තත්ත්වය අනුව කියන්නේ මට සීනි අමාරුව තියෙනවා. මගේ ඒ වගේම එයාලා මට කිව්ව දෙයක් තමයි මගේ බබා ලොකුයි. මගේ බබා උණාටත් වඩා ලොකුයි. ඒ කියන්නේ එයාගේ ඔළුවේ වට ප්‍රමාණය සහ මගේ උගුලටේ ප්‍රමාණය එයාලා බැලුවාම මට නෝමල් ඩිලිවරි එකට යන්න තියෙන සම්භාවිතාව අඩුයි. නිකන් හරි මම නෝමල් ඩිලිවරි එකට ගිහිල්ලා හරි මොකක් හරි ඉමර්ජන්සි සිටුේෂන් එකක් ආවොත් එහෙනම් මට සිසේරියන් සත්කමකට යන්න තියෙන අවස්ථාව වැඩි නිසා එයාලා මට කිව්වා වෙන හොස්පිටල් එකට මාරු කරන්න කියලා. හැම පහසුකමක්ම දෙන වෙන හොස්පිටල් එකට මාරු කරන්න ඕනේ කියලා. මම කැමති වුණේ නැහැ. නමුත් යන්න මොකද මට ඕනුනේ එකම දිගට මම ගිය හොස්පිටල් එකේ ඉඳන් ඒ වැඩ ටික කරගන්න මිසක් මගදී මාරු වෙලා ගෙන් ඒ කරදරයටපත් වෙන්නේ නෙමෙයි. නමුත් ඉමර්ජන්සි අවස්ථාවක් આવොත් මට මගේ ජීවිතය ගැන සහ මගේ දරුවගේ ජීවිතය ගැන හිතලා වෙන එකකට මාරු වෙමු කියන එකත් මගේ ඔළුවේ වැඩ කරා. ඉතින් සති 38 මට බබා හමුනේ. ඒට සති 4කට කලින් 34 වගේ කාලේදී එයාලා මාව ෂෝකයිජෝ එකක් කියන්නේ වෙන හොස්පිටල් එකට ෂෝකයි කරගෙන හොස්පිටල් එකකට යන්න කියලා එයාලා අපිට දෙන ડોකියුමන්ට් එක තමයි ෂෝකයිජෝ කියන්නේ. ෂෝකයිජෝ එකක් හදන්න ඇත්තටම ලොකු වෙලාවක් යනවා. එයාලා අපේ මුලින්ම ડોකියුමන්ට්ස් ටික එක්කාස් කරලා අපේ තත්ත්වය ලියලා ડોක්ටර් ඇක්සෙප්ට් කරලා ඒ හැමදේමත් අරගෙන අපි වෙන හොස්පිටල් එකට යනවා කියන්නේ හරිම ලොකු කාර්යභාරයක්. ගියා වගේ විතරක් නෙමෙයි ඒ හොස්පිටල් එකෙන් නැවතත් මුලින්ම අපිව චෙක් කරලා අපේ කෙන්සා කරලා අපිට ගන්න තියෙන හැම දෙයක්ම අපේ කටයුතු හැම දෙයක්ම මුලින්ම බලලා ડોක්ටර් අපි ගැන අවබෝධයක් ලබාගෙන අපි මුලින්ම අලුතෙන් විදිහට හොස්පිටල් එකට ගන්නවා කියන්නේ තවත් දවසක් වගේ කාලයක් අපිට ගත වෙනවා. ඉතින් මම හිතන්නේ හොස්පිටල් එකක් අපි මුලින්ම තෝරගත්තී ඉමර්ජන්සි සිටුේෂන් එකක් අපිට කොයි කාලේ එයිද කියලා අපි කියන්න දන්නේ. ඒ දේවලුත් තියෙන හැම පැත්තක්ම කවර් වෙන හොස්පිටල් එකක් තෝරාගෙන හරිම වැදගත් කියන එක මට කියන්න පුළුවන්. ඔයාලා මුලින්ම හොස්පිටල් එකක් තෝරගද්දී. ඉතින් එයාලා මාව ඒකෙන් වෙන හොස්පිටල් එකට මාරු කරා. ඉතින් ඒක බොෂි සෙන්ටර් එක හරිම හොඳයි. ළමයි සම්බන්ධයෙන් සහ මවුන් සම්බන්ධයෙන් හැම මෙඩිකල් ට්‍රීට්මන්ට් එකක්ම තියෙන. ඒ කියන්නේ ස්පෙෂල් නීඩඩ් බබාලට චූටි ළමයින්ට හම්බුන ගමම්ම ළමයින්ට සහ ගොඩක් වයස යනකල් ළමයින්ට තියෙන හැම පහසුකම් තියෙන හොස්පිටල් එකක්. ඕස්කාවල තියෙන ප්‍රසිද්ධ හොස්පිටල් එකක්. ඒකට යාලා මාරු කරනවා. ඒකට මාරු කරාම තවත් අතේ භයානක හැතට ඇරෙනවා. ඒකට මාරු කරාම මේකේ සීන් සම්බන්ධයෙන් කියන්නේ ඩයබටික් සම්බන්ධයෙන් ඉන්න ડોක්ටර් හරිම ස්ට්‍රික් කියන්නේ අපි වෙනුවෙන් ඇත්තටම ගොඩක් කැපවීමෙන් ඉන්න හරිතර ડોක්ටර් කෙනෙක් තමයි මට හම්බුනේ. ලේඩි ડોක්ටර් කෙනෙක්. එයා කරන්නේ මට පළවෙනි සතිය ඇතුළත දෙනවා මොනිටරයිස් කරන්න කියලා
වෙනම පාඨමාලාවක්. ඒ මොකද්ද? දීවැඩියා සම්බන්ධයෙන් අම්මලා දෙන්නේ මමයි තව ජපන් ජාතිකයෙකු හිටියේ. අපිව දානවා වෙනම කාමරයකට. කාමරයකට දාලා අපිට දෙනවා යාලා වෙනම දෝග එකක්. දෝග එකක් කියන වීඩියෝ එකක් බලන්න. බැලුවට පස්සේ ඒක තියෙන්නේ සාමාන්‍ය දීවැඩියාවක් හැදුනම මොනවද වෙන්න තියෙන දේවල් සහ ඊට පස්සේ වෙන්න තියෙන දේවල් සහ මොනවාද රිස්ක් අපේ ජීවිතේට වෙන කියන දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඔතනදී එතන ඩොක්ටර් අපිට කියනවා පොඩි ෂීට් එකක් දෙනවා. ඒ ෂීට් එක නිකන් මේසයක් උඩ එලලා හැමදාම අපි කන කෑම වේල ඒ ෂීට් එක උඩ තියලා ෆොටෝ එකක් ගහලා හැමදාම හොස්පිටල් එකට මේල් කරන්න ඕනේ. මුල සතියේ. ඉතින් අපි හැම කණ්ඩ කලින් හැමදාම ෆොටෝ එකක් ගහලා යවන. ඉතින් මට කන්න කිව්වේ වේලකට ග්‍රෑම් 75යි. බත් ග්‍රෑම් සමාන ග්‍රෑම් 50යි. වේලකට ග්‍රෑම් 50යි බත් කන්න කිව්වේ. මුලින්ම. ඊට පස්සේ මට 3 වේලට ග්‍රෑම් 50යි බත්. ඒ වගේ මට බනාන ගෙඩියක් නම් කන්න කිව්වේ. ඒකෙන් පෙති 2යි. ශොකුපාන් භාගයයි. ශොකුපාන් කියන්නේ උදේට කන සාමාන්‍ය පාන් භාගයයි. මරු පාන් කාලයි. මරු පාන් කියන්නේ සාමාන්‍ය මෙන්න මෙච්චරක් විතර. එතන රවුන්ඩ් පාන් එක පාන් පැකට් එක 6ක් විතර තියෙන්නේ. ওই වගේ හරිම ස්ට්‍රික්ට් තත්ත්වයක් උදා වුණා. ඉතින් මං මගේ දරුවා වෙනුවෙන් ඒකත් කරා. කරලා ෆොටෝ ගහලා අපි යවුවාම මේල් කරාම යාලා ඒවා අපි ඊළඟ හොස්පිටල් ඩේ එකට print කරලා අරගෙන එලා ලංකාවේ කැම දාන්න. ඉතින් මේ මොනවද මේකේ මොනවද තියෙන්නේ මේකේ මොනවද තියෙන්නේ මේ මොනවද මේකේ කොච්චර එනර්ජි තියෙනවද මේකේ කියන්නේ ප්‍රෝටීන් තියෙනවද මේකේ කොච්චර මේ තියෙනවද කියලා යාලා කැල්කියුලේට් එකක් අරගෙන ඔබලා අපිට හැමදේම පැහැදිලි කරලා කියන මේක වැඩි නේද මේක කාලා තියෙනවා මේක මෙහෙම කරන්න මේක හරිම කරනවා මම දෙවිට පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ මට ඒක හරි ගියේ නැහැ. මොකද සමහර කෑම මෙයාලට තේරෙන්නේ නැහැ ලංකාවේ කෑම. ඒක නිසා යාලා මට මොකද කරේ? දැම්ම මෙන්න මෙතන චිප් එක. කොච්චර ස්ට්‍රික්ට් කියලා නම් මම මේ දේවල් වත්තලත් එක බෙදාගන්නේ තමන්ට දියවැඩියා තත්ත්වය හැදුනාම විඳින දුක තේරුම් ගන්න. මුල කාලේ කෑවගේ නෙමෙයි අන්තිමේදී විඳින දුක තේරුම් අපිට දෙන්නෙට කන තරම් බඩගින්නක් කාවට කන්න බැරි වුණාම දෙන්නෙට ගහන තරම් කේන්තියක් එනවා. ඒක නිසා මුල පරිස්සම් වුණාම අපිට අන්තිම වෙද්දි තව ටිකක් කාලා බිල පරිස්සමෙන් ඉන්න පුළුවන්. නමුත් මට ඒක නෙමෙයි ඕනේ. මං මුලින් කන්න පටන් ගත්තා. ඒක කන්න පටන් ගත්ත එකකට හේතුව මං ඔයාලට කියන්නම්. මොකද්ද කියලා. ඉතින් එයාලා මට චිප් එකක් දැම්මා. ඒ චිප් එකක් දාලා ඒකේ මොනිටරයිස් කරනවා. මොකද්ද මොනිටරයිස් කරන්නේ? කටට ටොපියක් දාගත්තද මේ චිප් එකේ මගේ අතර ගහලා දෙන චිප් එකේ වැටෙනවා මං කටේ මම මොන හරි කෑවා කියලා. ඉතින් මට බොරු කරන්න බෑ. මම වතුර උගුරක් බිව්වද අරක කැල්කියුලේට් වෙනවා මම මොන හරි කටේ දාගත්තා කියලා. ඉතින් මට බොරු කරන්න බෑ. ඒකත් එක හේතුවක්. එයාලා මට චිප් එකක් දාපු හේතුව සහ මං කන්න එකම හේතුව තමයි මං ජපානයේ වැඩිහිටියන් බලා ගැනීමේ ස්ථානයක තමයි වැඩ කරන්නේ. ඉතින් මං හරියට වැඩ කරනවා. මට බබා හම්බෙන්න දවස් 20කට කලින් තමයි මම බැටට යන්නේ නෑවැත්තුවේ. කියන්නේ මං හරියට වැඩ කරා. මං හරියට ඇවිත් මං හරියට වතුර බිව්වා. ඉතින් ඔයාලා දන්නවා ඇති ජපානයේ වැඩි නිවාසික වැඩ කරනවා කියන්නේ සෙල්ලම් රාජකාරිය නෙමෙයි සෙල්ලම් රස්සාවක් නෙමෙයි. මොකද අපිට ආච්චිලා සීලා උස්සන්න තියෙනවා. ආච්චිලා සීලා ඇඳවල වලින් රෝද පුටු වල දාන්න දෙනවා. රෝද පුටුවෙන් ඇඳවල වලට දාන්න දෙනවා. ඉතින් මං තඩි බඩකුත් උස්සගෙන මම වැඩට ගියා. මොකද මම වැඩට ගියේ එක හේතුවක් තමයි මට හොඳ ව්‍යායාමයක් වැඩ කිරීම සහ මට මානසික නිදහසක්. මම ගේ ඇතුළට වෙලා තනියම ඉන්නවට වඩා මට එතනට ගිහලා ආච්චි කෙනෙක් සියා කෙනෙක් එක්ක කතා කරන එක. එතකොට මට අලුත් අත්දැකීමක් ස්ටාෆ් එකත් එක්ක බෙදා ගන්න එක මට එක වෙලාවකට ඔළුවට රිලැක්ස් එකක් කියලා මට හිතුණා. ඒක නිසා මම වැඩ කරා. ඒ වගේම හොඳ ව්‍යායාමයක් වෙන නිසා මම හිතනවා නෝමල් ඩිලිවරි එකක් කරනවා නම් ඇඟට ව්‍යායාමයක් තිබීම හරි වැදගත් කියන එක මගේ ඔළුවේ වැඩ කරා. ඉතින් මම වැඩට ගියා. ඉතින් මං දවස් 20කට කලින් තමයි වැඩ කරන්න ගියා. ඉතින් මම වැඩ කරන නිසා මට හරියට බඩගිනිනවා. මං මොන හරි කනවා. ඉතින් කනගෙන හැමතිස්සම නෙමෙයි මං කිව්කේ බ්‍රේක් ටයිම් එකට ආවම මම හරි කනවා. ඉතින් ඒ එකපාර කෑම තමයි අපේ ඇඟට හොඳම නැත්තේ. අපි කනවා නම් පොඩ කෑවට කමන්නේ. එකපාර මහතලියක් කෑවම ගොඩක් කෑවම අපිට ඇඟේ සීනි මට්ටම වැඩි වෙනවා. ඒක නිසා
ඒක තමයි මට කෑම පටන් ගන්න සහ දීවැඩියාව හැදෙන මූලික හේතුව කියලා මම හිතන්නේ. සහ එයාලා මට චිප් එක දාන්න මූලික හේතුව තමයි මම වැඩ කරන වෙලාවට මම වතුර උගුරක් බිව්වත් හරි මං මොන හරි ජූස් ටිකක් බිව්වත් හරි මට ඒක ලියා ගන්න මට සීනි බලන්න වෙලාවක් නැහැ. ඒක නිසා එයාලා මට මෙන්න මෙතනට මේ අතේ මෙතනට පොඩි කට්ටක් තියෙන මම වලට ඒක පස්සේ පෙන්නන්න මම ඒක ගලවල විසික් කරන වීඩියෝ එකක් මම ගාව තියෙනවා සවනාරක් කියන වීඩියෝ එකක්. එයාලේ කට්ට මට මෙතනට දැම්මා. දාලා පුංචි මම ගාව දැන් ඒක නැහැ මොකද මම ඒක හොස්පිටල් එකට රිටර්න් කරා. බබා හම්බුනත් හරි ඒක රිටර්න් කරන්න ඕනේ. මෙන්න මෙච්චරක් විතර පුංචි ෆෝන් එකක් ඔය ගැජට් එකක්. ඒක පික් ගාලා ඒ ටැග් එකට තිබ්බාම කාපු බිප් වෙලාවල් සහ කොහොමද දී වැඩියා තත්ත්වය කියලා ඒක වැටෙනවා. හරිම වාදයක්. කණ්ඩ දුන්නෙම නැහැ. ඒකට මාරු කරා මේකේ සීන් සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඩයබටික් සම්බන්ධයෙන් යන ડોක්ටර් හරිම ස්ට්‍රික්. හරිම ස්ට්‍රික් කියන්නේ අපි වෙනුවෙන් ඇත්තටම ගොඩක් කැපවීමෙන් ඉන්න හරිතර ડોක්ටර් කෙනෙක් තමයි මට හම්බුනේ. ලේඩි ડોක්ටර් කෙනෙක්. එයා කරන්නේ මට සතිය පළවෙනි සතිය ඇතුළත දෙනවා මොනිටරයිස් කරන්න කියලා වෙනම පාඨමාලාවක්. ඒ මොකද්ද දීවැඩියා සම්බන්ධයෙන් අම්මලා දෙන්නේ මමයි තවත් ජපන් ජාතිකයෙකු හිටියේ අපිව දානවා වෙනම කාමරයකට. කාමරයකට දාලා අපිට දෙනවා යාලා වෙනම ඩෝග එකක්. ඩෝග එකක් කියන වීඩියෝ එකක් බලන්න. බැලුවට පස්සේ ඒක තියෙන්නේ සාමාන්‍ය දීවැඩියාවක් හැදුනම මොනවද වෙන්න තියෙන දේවල් සහ ඊට පස්සේ වෙන්න තියෙන දේවල් සහ මොනවාද රිස්ක් අපේ ජීවිතේට වෙන කියන දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඔතනදී එතන ડોක්ටර් අපිට කියනවා පොඩි ෂීට් එකක් දෙනවා. ඒ ෂීට් එක නිකන් මේසයක් උඩ එලලා හැමදාම අපි කන කෑම වේලා ඒ ෂීට් එක උඩ තියලා ෆොටෝ එකක් ගහලා හැමදාම හොස්පිටල් එකට මේල් කරන්න ඕනේ. මුල සතියේ. ඉතින් අපි හැම කණ්ඩ කලින් හැමදාම ෆොටෝ එකක් ගහලා යවන. ඉතින් මට කන්න කිව්වේ වේලකට ග්‍රෑම් 75යි. බත් ග්‍රෑම් සමාන ග්‍රෑම් 50යි. වේලකට ග්‍රෑම් 50යි බත් කන්න කිව්වේ. මුලින්ම ඊට පස්සේ මට 3 වේලට ග්‍රෑම් 50යි බත්. ඒ වගේ මට බනාන ගෙඩියක් නම් කන්න කිව්වේ ඒකෙන් පෙති 2යි. ශොකු පාන් භාගයයි. ශොකු පාන් කියන්නේ උදේට කන සාමාන්‍ය පාන් භාගයයි. මරු පාන් කාලයි. මරු පාන් කියන්නේ සාමාන්‍ය මෙන්න මෙච්චරක් විතර. එතන රවුන්ඩ් පාන් එක පාන් පැකට් එක 6ක් විතර තියෙන්නේ. ওই වගේ හරිම ස්ට්‍රික්ට් තත්ත්වයක් උදා වුණා. ඉතින් මං මගේ දරුවා වෙනුවෙන් ඒකත් කරා. කරලා ෆොටෝ ගහලා අපි යවුවාම මේල් කරාම යාලා ඒවා අපි ඊළඟ හොස්පිටල් ඩේ එකට print කරලා අරගෙන එලා ලංකාවේ කැම දන්නේ නැති මේ මොනවද මේකේ මොනවද තියෙන්නේ මේකේ මොනවද තියෙන්නේ මේ මොනවද මේකේ කොච්චර එනර්ජි තියෙනවද මේකේ කියන්නේ ප්‍රෝටීන් තියෙනවද මේකේ කොච්චර මේ තියෙනවද කියලා යාලා කැල්කියුලේට් එකක් අරගෙන ඔබල අපිට හැමදේම පැහැදිලි කරලා කියන මේක වැඩි නේද මේක කාලා තිනවා මේක මෙහෙම කරන්න මේක හරිම කරනවා මන් දෙවිට පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ මට ඒක හරි ගියේ නැහැ. මොකද සමහර කෑම මෙයාලට තේරෙන්නේ නැහැ ලංකාවේ කෑම. ඒක නිසා යාලා මට මොකද කරේ දැම්ම මෙන්න මෙතන චිප් එක. කොච්චර ස්ට්‍රික්ට් කියලා නම් මම මේ දේවල් වත්තලත් එක බෙදාගන්නේ තමන්ට දීවැඩියා තත්ත්වය හැදුනාම විඳින දුක තේරුම් ගන්න. මුල කාලේ කෑවගේ නෙමෙයි අන්තිමේදී විඳිනගෙන දුක තේරුම් අපිට දෙන්නෙට කන තරම් බඩගින්නක් කාවට කන්න බැරි වුණාම දෙන්නෙට ගහන තරම් කේන්තියක් එනවා. ඒක නිසා මුල පරිස්සම් වුණාම අපිට අන්තිම වෙද්දී තව ටිකක් කාලා බිලා පරිස්සමෙන් ඉන්න පුළුවන්. නමුත් මට ඒක නෙමෙයි ඕනේ මං මුලින් කන්න පටන් ගත්තා. ඒක කන්න පටන් ගත්ත එකකට හේතුව මං ඔයාලට කියන්නම්. මොකද්ද කියලා. ඉතින් එයාලා මට චිප් එකක් දැම්මා. ඒ චිප් එකක් දාලා ඒකේ මොනිටරයිස් කරනවා. මොකද්ද මොනිටරයිස් කරන්නේ? කටට ටොපියක් දාගත්තද මේ චිප් එකේ මගේ අතර ගහලා දෙන චිප් එකේ වැටෙනවා මං කටේ මම මොන හරි කෑවා කියලා. ඉතින් මට බොරු කරන්න බෑ. මම වතුර උගුරක් බිව්වද අරක කැල්කියුලේට් වෙනවා මම මොන හරි කටේ දාගත්තා කියලා. ඉතින් මට බොරු කරන්න බෑ. ඒකත් එක හේතුවක්. එයාලා මට චිප් එකක් දාපු හේතුව සහ මං කන්න එකම හේතුව තමයි මං ජපානයේ වැඩිහිටියන් බලා ගැනීමේ ස්ථානයක තමයි වැඩ කරන්නේ. ඉතින් මං හරියට වැඩ කරනවා.
මට බබා හම්බෙන්න දවස් 20කට කලින් තමයි මම බැටට යන්නේ නෑවැත්තුවේ. කියන්නේ මං හරියට වැඩ කරා. මං හරියට ඇවිල්ලා මං හරියට වතුර බිව්වා. ඉතින් ඔයාලා දන්නවා ඇති ජපානයේ වැඩි නිවාසික වැඩ කරනවා කියන්නේ සෙල්ලම් රාජකාරිය නෙමෙයි සෙල්ලම් රස්සාවක් නෙමෙයි. මොකද අපිට ආච්චිලා සීලා උස්සන්න තියෙනවා. ආච්චිලා සීලා ඇඳවල වලින් රෝද පුටු වල දාන්න දෙනවා. රෝද පුටුවෙන් ඇඳවල වලට දාන්න දෙනවා. ඉතින් මං තඩි බඩකුත් උස්සගෙන මම වැඩට ගියා. මොකද මම වැඩට ගියේ එක හේතුවක් තමයි මට හොඳ ව්‍යායාමයක් වැඩ කිරීම. සහ මට මානසික නිදහසක්. මං ගේ ඇතුළට වෙලා තනියම ඉන්නවට වඩා මට එතනට ගිහලා ආච්චි කෙනෙක් සියා කෙනෙක් එක්ක කතා කරන එක. එතකොට මට අලුත් අත්දැකීමක් ස්ටාෆ් එකත් එක්ක බෙදා ගන්න එක මට එක වෙලාවකට ඔළුවට රිලැක්ස් එකක් කියලා මට හිතුණා. ඒ නිසා මම වැඩ කරා. ඒ වගේම හොඳ ව්‍යායාමයක් වෙන නිසා මම හිතනවා නෝමල් ඩිලිවරි එකක් කරනවා නම් ඇඟට ව්‍යායාමයක් තිබීම හරි වැදගත් කියන එක මගේ ඔළුවේ වැඩ කරා. ඉතින් මම වැඩට ගියා. ඉතින් මම දවස් 20කට කලින් තමයි වැඩ කරන්න ගියා. මම වැඩ කරන නිසා මට හරියට බඩ ගිනිනවා. මං මොන හරි කනවා. ඉතින් කනගෙන හැමතිස්සම නෙමෙයි මං කිව්කේ බ්‍රේක් ටයිම් එකට ආවම මම හරි කනවා. ඉතින් ඒ එකපාර කෑම තමයි අපේ ඇඟට හොඳම නැත්තේ. අපි කනවා නම් පොඩ කෑවට කමන්නේ. එකපාර මහතලියක් කෑවම ගොඩක් කෑවම අපිට ඇඟේ සීනි මට්ටම වැඩි වෙනවා. ඒක නිසා ඒක තමයි මට කෑම පටන් ගන්න සහ දීවැඩිය හැදෙන මූලික හේතුව කියලා මම හිතන්නේ. සහ එයාලා මට චිප් එක දාන්න මූලික හේතුව තමයි මම වැඩ කරන වෙලාවට මම වතුර උගුරක් බිව්වත් හරි මං මොන හරි ජූස් ටිකක් බිව්වත් හරි මට ඒක ලියා ගන්න මට සීනි බලන්න වෙලාවක් නැහැ. ඒක නිසා එයාලා මට මෙන්න මෙතනට මේ අතේ මෙතනට පොඩි කට්ටක් තියෙන මම වලට ඒක පස්සේ පෙන්නන්න මම ඒක ගලවල විසිකන වීඩියෝ එකක් මම ගාව තිනවා සවනාරක් කියන වීඩියෝ එකක්. එයාලේ කට්ට මට මෙතනට දැම්මා. දාලා පුංචි මං ගාව දැන් ඒක නැහැ මොකද මං ඒක හොස්පිටල් එකට රිටර්න් කරා. බබා හම්බුණත් හරි ඒක රිටර්න් කරන්න ඕනේ. මෙන්න මෙච්චරක් විතර පුංචි ෆෝන් එකක් ඔය ගැජට් එකක්. ඒක පික් ගාලා ඒ ටැග් එකට තිබ්බාම කාපු බිප් වෙලාවල් සහ කොහොමද දී වැඩි යතත් කියලා ඒ වැටෙනවා. හරිම වාදයක්. කණ්ඩ දුන්නෙම නැහැ. අපිට නිකන් හරි ඔයාලටත් ඔතෝනියුබියෝකේ කියන රෝගයට මුහුණ දුන්නොත් එම අපිට කන කෑමවල තියෙන කැලරි ප්‍රමාණය කේසම් කරගන්න බෑනේ. අපිට කන කෑමවල කොච්චර කැලරි ප්‍රමාණයක් තියෙනවද කියන හරියට බලා ගන්න බැරි අම්මලාට හොස්පිටල් එකේ මෙන්න මේ වගේ පොත් දෙනවා. මේ පොත්වල තියෙනවා මෙන්න මේ උගේ chart. මෙතන දාලා තියෙන බුතනිකුරේබා අහකුගුරැමු කොච්චර තියෙනවද කැලරි ප්‍රමාණය මේ හැමදේම මේ දාලා දෙනවා. මේක සමහරක් වෙලාවට අලුතෙන් අම්ම කෙනෙක් වෙන්නේ නැහැ ඩිපෙන්ඩ් විසරක් ගහගෙන ජපනීස් බැරි අම්ම කෙනෙක්ට උනත් තේරුම් ගන්න ලේසි. මෙන්න මේ වගේ KCL කියලා තියෙනවා කැලරි ප්‍රමාණය G තියෙනවා ග්‍රෑම් අපිට ඉංග්‍රීසියෙන් සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට හැමදේම දාලා දෙන මේක සාමාන්‍යයෙන් ට්‍රාන්ස්ලේට් එකක් දැම්මනම් අපිට මෙතන තියෙන දේවල් තේරුම් ගන්න පුළුවන්. උදෝන් කොච්චර ප්‍රමාණයක් කෑමම තියෙන තෙම්පුරා යකි ස්වභාව ඒ වගේ එක කෑමවල තියෙන දේවල් මෙතන අපිට බලා ගන්න පුළුවන්. මම හිතනවා මේ වගේ පොත් අපිට දෙන හැම පොතක්ම කියවලා බැලුවම ඒකෙන් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි අපි ඇඩ්මිට් වෙන්න කලින් අරන් යන්න තියෙන අපේ බෑග් එක. හොස්පිටල් බෑග් එක හදාගන්න ලිස්ට් එක පවා මේ පොතේ තියෙනවා. ඒ දේවල් අපි යන්න කලින් හදාගන්න මෙන්න මෙතන ඒ ලිස්ට් එක. ඔයාලට හොස්පිටල් බෑග් එක හදාගන්න ඉතින් සම්බන්ධයෙන් මොකක් හරි උදව්වක් අවශ්‍ය නම් ඒ දේවල් ගැන තවත් මොන හරි දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන වීඩියෝ එකට බලන්න මම ඔයාලට ඒ දේවල් කොහොමද කරගන්න කියලා දෙන්නම්. ඉතින් එයාලම දීවැඩියා තත්ත්වෙට මොනිටරයිස් කර යන ওই විදිහට ඉතින් ඔයාලත් ප්‍රෙග්නන්සි කාලේ හරියට පරිස්සම් වෙන්න. ඉතින් ඊළඟට මම කැමති ඔයාලට කතා කරන්න කොහොමද අපි හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්නේ සහ ඇඩ්මිට් වෙද්දී අපිට මොනවද තියෙන වැදගත් දේවල්. මෙතනදී ඔයාලට කැමති මේ පරණ හොස්පිටල් එකේ දෙන ડોකියුමන්ට්ස් ටික පෙන්නන්න මේ තියෙන්නේ මේ වගේ එයාලා අපිට පොතක් දෙනවා. නිවින්චු සම්බන්ධයෙන් අදාළ පොතක්. නිවින්චු කියන්නේ ඇඩ්මිට් කාලය නිවින් වෙනවා නම් මොනවද කරන්න ඕනේ කියන පොත මේකේ තියෙනවා. එක එක අපිට පුරවගෙන එන ડોකියුමන්ට්ස් මේ තියෙන ඇප්ලිකේෂන් මොෂි කමියෝෂි එක ඒ වගේ එක එක දේවල් තියෙනවා. ඒ වගේම
මෙන්න මේ වගේ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. මේකට හැමෝම රෙජිස්ටර් වෙන්න ඕනේ. මේකට රෙජිස්ටර් වුණාම අපිට අවුරුදු 18ක් වෙනකන් අපේ දරුවන්ට මොන ලෙඩක් ආවත් හොස්පිටල් එකකින් මොන හරි ට්‍රීට්මන්ට් එකක් ගන්න නම් යෙන් 500ක් තමයි වැය වෙන්නේ. ඊට වඩා වැඩි වැය වෙන්නේ නැහැ. ඉතින් ඒ ඉන්ෂුරන්ස් වලටත් ඒ අදාළ දේවල් හොයලා බලලා රෙජිස්ටර් වෙන්න. ඉතින් ඔය වගේ ෆෝම් එක පුරවලා අපි හොස්පිටල් එකෙන් ඇඳුම් ගන්නවා නම් ඒ ඇඳුම් වලට අදාළ දේවල් අපිට මේ දේවල් ඕන කියන එහෙම ෆෝම් තියෙන ඒවා පුරවන්න ඕනේ. හරි. ඊළඟට මම ඔයාලට කියන්න කැමතියි ඩෙලිවරි එකකට හොස්පිටල් ඇඩ්මිට් වුණාට පස්සේ අපි කාමරේ තෝරගෙන එතකොට අපේ අනිකුත් දේවල් හැමදේම ඩෙලිවරි එකට තියෙන ඩොකියුමන්ට්ස් පුරවලා ඔක්කොම කරලා ඇඩ්මිට් වෙන යද්දී අපිට හොස්පිටල් එකෙන් සමහර හොස්පිටල් වලින් දෙන දෙයක් තමයි සමහර හොස්පිටල් වලින් දෙන්නේ නැහැ. Why don't you write a birth plan කියන එක මේක සාමාන්‍යයෙන් අපි ප්ලැසෙන්ටා එක කියන්නේ අපේ ගර්භාෂයෙන් ඉවත් වෙන ප්ලැසෙන්ටා එක තාත්තට පෙන්නනවල බලන්න කැමතිද ඔයාලා බලන්න කැමතිද වගේ පොඩි ප්‍රශ්න අහලා තියෙන්නේ. එතකොට අපේ ලේබ් එක වෙලාවේ තාත්තා වැතුලට අරගෙන තාත්තත් එක්ක ඉන්න කැමතිද කියන එක දේවල් ගොඩක් උන්ට සරල ප්‍රශ්න ටිකක් අහලා ඔයාලට ඒකට උත්තර දෙන්න පුළුවන්. මේක හැම හොස්පිටල් එකකින්ම හම්බෙන්නේ නැහැ. නමුත් අපේ ඩොක්ටර්ත් එක්ක කතා කරලා විසඳ ගන්න පුළුවන්. يعني අපිට හස්බන්ඩ් ඇතුළට ගන්න ඕනේ. වගේ දේවල් සාමාන්‍ය හස්බන්ඩ් දැන් ඇතුළට ගන්න. නමුත් කොවිඩ් කාලවලදී සාමාන්‍ය හස්බන්ඩ් ඇතුළට ගන්න නෑ. කොවිඩ් වැක්සිනේෂන් එක ගහලා නැද්ද? ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඒ සියල්ලක්ම අපිට ඩොක්ටර්ත් එක්ක සෝදම් කරන්න පුළුවන්. කතා බහ කරලා විසඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට කියන්න වැදගත් කාරණාවක් තමයි මම ඊයේ හොස්පිටල් එකේ එයාලා අම්මලාව ෆෝස් කරනවා බ්‍රෙස්ට් ෆීඩින් වලට. පප්පව හම්බුනාට පස්සේ බ්‍රෙස්ට් ෆෝස් කරනවා මේකට. ඇත්තටම කිව්වොත් එයාලා මොකද ඒගොල්ලෝ ෆස්ට් ෆෝකස් කරන්නේ බ්‍රෙස්ට් ෆීඩින් කරන අයව. එයාලා කියලා දෙනවා බ්‍රෙස්ට් ෆීඩින් කරන එකේ තියෙන වාසි මොනවද, කොහොමද බ්‍රෙස්ට් ෆීඩින් කරන්නේ, බ්‍රෙස්ට් ෆීඩින් කිරීමෙන් ඇතිවෙන වාසි, එතකොට ඒ දේවල් වලින් දරුවට ඇති වෙන වාසි, අම්මට ඇති වෙන වාසි, ඒ වගේ දේවල් හැමදේම එයාලා කියලා දෙනවා සහ එයාලා අම්මලාට උදව් කරන සපෝට් කරන. සමහර අම්මලාට කිරි නැති වෙන්න පුළුවන්. ඔය වගේ එක ගති ප්‍රශ්න ඒ වල කිසිම දෙයක් වරි වෙන්න එපා. මොකද කිරි නැහැ කියන්නේ මොකද නැහස නැහැ කියන දේ නෙමෙයිනේ. ඒකට දැන් ඕනම දෙයක් අපිට කරන්න පුළුවන්. ඒ දේවල් අදාළ ප්‍රතිකාර තියෙනවා. ඒ දේවල් වලට අදාළ සෝදාම් කරගන්න මතකුචි තියෙනවා. කියන්නේ විසඳ ගන්න තැන් තියෙන ඒ දේවල් වලට කතා කරලා ඒ හැමදේම විසඳ ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්නේ දැන් කොහොමද ඩෙලිවරි එකට යන්න කලින් මට වුණ දේවල් සහ මං සයින් කරපු ඩොකියුමන්ට් සම්බන්ධව මම කියන්නේ මේවා බොහෝ දුරට ඔයාලට සයින් කරන්න වෙන ඩොකියුමන්ට් සහ හොඳින් කියවා බලා සයින් කර යුතු ඩොකියුමන්ට්ස්. මොනවද මේ ඩොකියුමන්ට්ස්? දැන් මම කතා කරන්නේ හරියම වැදගත් කාරණාවක්. ඒ තමයි අපි මොන කාමරයක් තෝරගන්නේ, වගේම අපි ඇඩ්මිට් වෙන්න කලින් දේවල් ඔක්කොම ඩොකියුමන්ට්ස් පුරවලා දුන්නාට පස්සේ අපිට වැදගත් ෆෝම් කීපයක් දෙනවා. එයාලා බලලා කියවලා අස්සම් කරන්න. ඒ ෆෝම්ස් කීපයක් මම ඔයාලට පෙන්නනවා. මම මේවා හැමදේම ඔයාලට සෙක්ස්මේ කරන්න යන්නේ නැහැ. මොකද මේවා එක එක අම්මලාගේ අනුව එක එක විදිහට වෙනස් වෙන නිසා. පළවෙනියට මම ඔයාලට පෙන්නන මෙන්න මේක. මෙන්න මේකේ තියෙන්නේ අපිට මොකක් හරි බ්ලඩ් ට්‍රාන්සැක්ෂන් එකක් කරනවා නම් අපිට ලේ මාර්ග කියන්නේ මේක කියන්නේ ලේ ලබා දීමක්. අපි හිතමු අපිට අධික ලෙස රුධිර වහනයක් වුණා. ඒ වෙලාවේ අපිට ලේ දෙන්න ඕනේ. ඒ වගේ අවස්ථාවලදී එයාලා මුලින්ම අපිට ලේ මොන ගණේ ලේද කියලා එහෙම චෙක් කරලා බලලා ඒ දේවල් අපිව දැනුවත් කරලා ලේ දීමක් අවශ්‍යතාවයක් ආවොත් එහෙම ලේ දෙන්නද කමක් නැද්ද කියන දේ අහලා අපිත් එක්ක කතා බහ කරලා මුලින්ම මේ වගේ ඩොකියුමන්ට් එකකට මේක මේ ડોක්ටර්ගේ ඩොකියුමන්ට් එක මම අදින්නේ. යටින් අස්සම් කරගන්න ඕන නම ගම ලියාගෙන ඒ වගේ ඩොකියුමන්ට් එකට ප්‍රූෆ්මන්ට් එක. ඒ වගේම තමයි නිකන් හරි නෝමල් ඩෙලිවරි එකකදී බබාව හිර වෙලා මොකද සක්ෂන් කප් මාර්ගයෙන් සහ ඒ වගේ දෙකින් බබාව ගන්න උනන අඩුවක් එක තියෙනවා. අඩු මාර්ගයෙන් එහෙම ගන්නේම හරියට මේ වගේ කියලා දීලා ඒ වගේ ඩොකියුමන්ට් එකට අස්සම් කරගන්න. ඒ වගේම තමයි අපිට නිර්වින්දන ජාති කියලාම තියෙනවා. ඒ නිර්වින්දන ජාති කියලාම දීලා තියෙන මෙතන මොන නිර්වින්දන ජාතිද ඒ වගේ දේවල් හදිසි අවස්ථාවක් ආවොත් ඒව කරනවද කියන දේවල් එනම අපිට ඩොකියුමන්ට් වල පැහැදිලි කරලා
අත්සන් කරලා තියෙනවා. ඔයාලා දැනගන්න ඕනේ මේ ડોකියුමන්ට් හැම එකටම අත්සන් කරන්න කලින් හැම එකක්ම මුලින් නම් අගට යනකම් හරියට කියවලා බලලා අත්සන් කරන්න දැනගන්න ඕනේ. නැත්නම් මේ දේවල් අපිට කිසිම දැනුවත් වීමක් නැතුව අත්සන් කරොත් එහෙම පස්සේ අපි දන්නේ අපි අත්සන් කරලා මොකක් හරි අපිට මෙයම ප්‍රශ්නයක් આવොත් එහෙම යාලා අපිට පෙන්නනවා ඔයාලා මෙතන අත්සන් කරලා තියෙනවානේ කියලා. නමුත් අපි දන්නේ අපි මොනවද අත්සන් කරලා තියෙන්නේ කියලා. ඒක නිසා හරිම හොයලා බලලා හොඳට කියවලා බලලා තමන්ගේ වෙලාව අරගෙන ඒ දේවල් වලට අත්සන් කරන්න කියලා කියනවා. ඒ වගේම තමයි මම ඔයාලට කියන්න කැමති මෙන්න මේ ඉන්ජෙක්ෂන් එක. මේ ඉන්ජෙක්ෂන් සම්බන්ධයෙන් මම ඔයාලට කතා කරන්නේ painless delivery. painless delivery කියවට මේක මේ ඉන්ජෙක්ෂන් එක සාමාන්‍යයෙන් සිසේරියන් කරනට කොන්දර දෙන ඉන්ජෙක්ෂන් එක. මේක ජපානයේ normal delivery කරන කෙනෙක්ට නම් ගන්න පුළුවන් මේ ඉන්ජෙක්ෂන් එක. ඒකෙන් කරන්නේ සාමාන්‍යයෙන් delivery pain එක පොඩි ප්‍රමාණයක් අඩ කරන 100ක් නෙමෙයි. ඇත්තට මේක 100ක් නෙමෙයි සාමාන්‍යයෙන් 100ට මම හිතන්නේ 150ක් 125ක වගේ ප්‍රමාණයක් තමයි මේක අඩු කරන්නේ. මේ painless delivery එක තියෙන වැදගත්කම තමයි මේක අපි ඇප්ලයි කරනවා නම් අපි ඩෙලිවරි එකට යන කලින්ම ඇප්ලයි කරනවා නම් මේක කොළ 10කට ඇප්ලයි කරන්න පුළුවන්. මම මෙතන යට ලියලා තියෙනවා. කොළ 10ක් වගේ තමයි ගානක් යන්නේ. නමුත් අපි හිතමු අපි ඩෙලිවරි කරන වෙලාවේ අපිට මේක ඕනේ. අපිට මේක දරා ගන්න බෑ. මේ ඩෙලිවරි එක හරිම අමාරුයි. දරා ගන්න බෑ. ඒ නිසා මට මේ ඉන්ජෙක්ෂන් එක ඕනේ කියලා ඩෙලිවර් කරන වෙලාවේ අපි මේක ඕනේ කියලා ඉමර්ජන්සි ගත්තොත් එහෙම කොළ 15ක් යන. ඒ නිසා මම හිතන්නේ මේක ඕල්රෙඩි ඔයාලා ඇප්ලයි කරලා තියාගන්න එක හොඳයි. මොකද එතනද කොළ 15ක් හරි ඉතුරු වෙන. මොකද මේක ගත්තේ නැත්නම් අපිට ඒක වියදම් වෙන්නේ නැහැ. නමුත් ගත්තොත් තමයි කොළ 10ක් වියදම්. ඉතින් මමත් මේක ඇප්ලයි කරා. මොකද හදිසියේ මම දන්නේ මගේ ෆස්ට් ඩෙලිවරි එකේ අපේ හදිසි අවස්ථාවක් ඉද මට දරා ගන්න බැරි වේද කියන එක මත මම මේක ඕල්රෙඩි ඇප්ලයි කරලා තිබ්බා. අවශ්‍ය වුණොත් ගන්නවා නැත්නම් ගන්න නැහැ. අවශ්‍ය වුණොත් ගන්නෙ නැහැ. ගත්තොත් එහෙම කොළ 10කට ගන්න පුළුවන්. ගත්තේ නැත්නම් එහෙම ඒ කොළ 10 අපිට වියදම් වෙන්නේ නැහැ. මොකද මේ ඉන්ජෙක්ෂන් එක යාලා කියන විදිහට එක එක්කෙනා අනුව හදන විදිහ වෙනස් කියලා තමයි කියන්නේ. මම ඒක ඇත්ත ස්වභාවය නම් දන්නේ නැහැ. නමුත් මම කියන්නේ ඔයාලට අවශ්‍ය නම් මේක ડોක්ටර්ත් එක්ක කතා බහ කරලා මොන જાති ඉන්ජෙක්ෂන් එකක්ද කියන එක හරියට කතා බහ කරලා ඇප්ලයි කරලා තියාගන්න. මොකද ඉමර්ජන්සි අවස්ථාවක් ඇවිල්ලා මට හිතෙනවා මට මේක දරා ගන්න බෑ. මට ටිකක් මේක කන්ට්‍රෝල් කරගන්න ඕනේ. මේ පේන් එක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න ඕනේ. මට මේ ඉන්ජෙක්ෂන් එක දෙන්න කියලා ඒ වෙලාව නිකන් අපේ මනස කියලා අපි විකෘති කරලා ඒ වෙලාවේ අපි මේක ඉල්ල ගත්තොත් එහෙම අපිට වැඩිපුර කොළ පහක් යනවා. ඒ නිසා ඇප්ලයි කරලා තියා අවශ්‍ය නම් ඇප්ලයි කරලා තියාගන්න එක හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් ඔවා තමයි ડોකියුමන්ට් සම්බන්ධයෙන් තියෙන දේවල්. තව මේවා අම්මගේ අම්මන්ට වෙනස් වෙන්න පුළුවන් ડોකියුමන්ට්. ඒවා හොඳට කියවලා බලලා මමත් මේවා ට්‍රාන්ස්ලේට් එක දාගෙන කියවලා තමයි මුලින්ම සයින් කරේ. මගේ වෙලාව අරගෙන දැනුවත් වෙලා තමයි සයින් කරේ. ඒ වගේම තව මම කියන්න කැමතියි හොස්පිටල් වල ට්‍රාන්ස්ලේටර්ස්ලා ඉන්නවා. ජැපනීස් බැරි අයට ඉංග්‍රීසි පුළුවන් ලංකාවේ අයට ඩොක්ටර් කිව්වාම ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගෙනත් දෙනවා. එයාලට පුළුවන් අපිට අමාරු තැන් ට්‍රාන්ස්ලේට් කරලා පැහැදිලි කරලා දෙන්න. හරි දැන් මම කැමතියි ඔයාලත් එක්ක වැදගත්ම දේ ඩෙලිවරි වෙලාව සහ ඩෙලිවරි එකකට මුහුණ දෙන අවස්ථාවේ මොන වගේ දේවල්ද වෙන්නේ කියන එක බෙදා ගන්න. මේකත් මම බෙදාගන්නේ normal delivery එකක් නෙමෙයි. සාමාන්‍ය මම මුහුණ දෙන සිසේරියන් අත්දැකීම් තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මම ඔයාලට පේනවාදී මම අම්මතේරුව සයින් කරපු ડોකියුමන්ට් එකක් තියෙනවා. මේ තියෙන ડોකියුමන්ට් එක. මේ ડોකියුමන්ට් එකේ මෙන්න මෙතන ડોක්ටර් මට පැහැදිලි කරලා තියෙනවා මගේ ගැප් ගෙල දැන් දරුවා එන්න තියෙන ප්‍රමාණය මේක සති 34 වෙනි තමයි මට දුන්නේ ඒගොල්ලෝ. මගේ ගැප් ගෙල තාම ඕපන් වෙලා නැහැ. ඒ කියන්නේ සෙන්ටිමීටර් 10ක් කැරෙන්න ඕන එක තාම මගේ 0. දැන් ડોක්ටර් ලියලම දීලා තියෙනවා 0 තමයි එරලා තියෙන්නේ. නමුත් එයාලා හිතාගෙන ඉන්නේ දැන් මම හැමදාම මේ ස්කෑන් වලට යද්දී මගේ බබාගේ ඔළුව ලොකුවට තමයි පේන්නේ. එතකොට එයාලා ස්කෑන් කරන හැම ස්කෑන් එකෙම බබාගේ ඔළුව ලොකුවට පේනවා. එතකොට මගේ උකුල්ලටේ ප්‍රමාණය පොඩි, මගේ බබාගේ ඔළුව ලොකුයි. ඉතින් එයාලා හිතාගෙන හිටියේ මට දින සීනි තත්ත්වයක් එක්ක මට හම්බෙන්නේ අසාමාන්‍ය ලොකු දරුවෙක් කියන එක. මොකද හැමදාම එයාලා මනිද්දී එයාලා ස්කෑන් එකෙන් පුළුවන් දරුවෙගේ සයිස් එක උනත් මනින්න. සයිස් එක බර මනින්න. ඉතින් හැමදාම හොස්පිටල් එකේ
ස්කෑන් එකට ගියාම මගේ බබා ග්‍රෑම් 100කින් 200කින් වගේ ප්‍රමාණයකින් වැඩි වෙලා. ඉතින් එයාලා හිතන්නේ සාමාන්‍යයෙන් සීනි තියෙන අම්මා කෙනෙක්ගේ බබෙක් ඒ විදිහට අසාමාන්‍ය විදිහට විශාල වෙන්න පුළුවන් ප්‍රතිශතය වැඩි නිසා දැන් මෙයාලා හිතාගෙන ඉන්නේ මට හම්බෙන්නේ අසාමාන්‍ය ඔළුව ලොකු බබෙක්. එයාලා හිතන්නේ හැමදාම මගේ බබාගේ ඔළුව ලොකුයි මට කියන්නේ. ඉතින් මේ තත්ත්වය ගැන කල්පනා කරද්දි මම හැමදාම හොස්පිටල් ගියාම මං අඬ අම්මට කියනවා අදත් කිව්වා මේ බබාගේ ඔළුව ලොකුයි කියලා. අදත් කිව්වම බබාගේ ඔළුව ලොකුයි කියලා. ඉතින් මගේ අම්මලා ඒ පැත්තෙන් දුක් වෙනවා. මොකද්ද මේ කියන්නේ ඇයි මෙහෙම වෙන්නේ කියලා එයාලා ඒ පැත්තෙන් අපේ ලංකාවේ දෙයියන්ගෙන් ඉල්ලනවා. ඉතින් ওই වගේ දේවල් වුණා. ඉතින් ඒක නිසා එයාලා මට කිව්වා ඔයා සති 42 වෙනකම් මේ තත්ත්වෙට හිටියොත් එහෙම අසාමාන්‍ය ලොකු බබෙක් හම්බෙන්නේ. ඒක නිසා ඔයා සති 38න් නවතින්න ඕනේ හොස්පිටල් එකට කියලා එයාලා මගේ මෙන්න මේ විදිහට පැහැදිලි කරලා ડોකියුමන්ට් එකට අස්සම් කරගෙන මේ දින මට දීලා තියෙන දවස් එකෙන් 10 වෙනි මාසේ 24 සහ 10 වෙනි මාසේ 25 කින් දවස් දෙක ඇතුළත එක දවසක ඇඩ්මිට් වෙන්න වෙයි කියන එක තමයි එයාලා මට කිව්වේ. එතනදී එයාලා මට කියන්නේ සාමාන්‍ය ජපානයේ නීතියක් තියෙනවා. පුළුවන් තරම් එයාලා බලන්නේ නෝමල් ඩිලිවරි එකකට යන්න. නෝමල් ඩිලිවරි එකක් බැරි වුණොත් තමයි මෙයාලා සිසේරියන් එකට යන්නේ. ඒකේ ලොකු බරපතල අදහසක් තියෙනවා. ඒක ඔයාලත් එක්ක මම බෙදා ගන්න කැමතියි. නමුත් ඒක ලීගල්ද කියන එක මම හරියටම දන්නේ නිසා මම ඒක මේ වෙලාවේ කියන්න කැමති නැහැ. මොකද කොච්චර එයාලා දැනගෙන උනත් අපි සිසේරියන් එකක් තමයි මෙයාට ඕනේ කියන එක එයාලා පුළුවන් තරමක් නෝමල් ඩිලිවරි එකට එයාලා ගාව තියෙන හැම ටෙක්නික් එකක්ම ඒ අම්මට try කරනවා. ඉතින් මම ඒ අත්දැකීම විඳපු අම්මා කෙනෙක්. මොකද මම විඳපු අත්දැකීම මම වැඩ කරන තැන කට්ටියවම එයාලා මට කියන්නේ ඔයා ෆුල් කෝස් මමා කෙනෙක් කියලා. ෆුල් කෝස් මමා. කියන්නේ සම්පූර්ණ හොස්පිටල් එකේ තියෙන ෆුල් කෝස් එක මෙයාලා මට try කළා මගේ නෝමල් ඩිලිවරි එකකට යන්න. නමුත් එහෙම බැරිම අවස්ථාව නිසා තමයි යාලා ඩිලිවරි එකට ගියේ. ඉතින් මම ඔයාලට කියන්න මොකද්ද මේ ෆුල් කෝස් කියන්නේ කියලා. හරි ෆුල් කෝස් එක කියලා යාලා මට විහිළුවට කියන්නේ. නමුත් මේක ඇත්තම දේ නෙමෙයි. නමුත් මේ ෆුල් කෝස් එක කියලා කියන හේතුව තමයි මුලින්ම යාලා මාව 24 වෙනිදා හොස්පිටල් එකට ඇඩ්මිට් කරගත්ත වෙලාවේ මෙන්න මේක කියලා තියෙන මෙතන බැලූන් එකක් දානවා කියලා. මේකේ ડોක්ටර් ඇඳලා තියෙනවා. මුලින්ම මාව හොස්පිටල් එකට ඇඩ්මිට් කරගත්ත දවසේ යාලා අර වගේ මම ඔයාලට මුලින්ම වීඩියෝ එකේ කිව්වා වගේ පුටුවක ඉඳලා මගේ යෝනි මාර්ගෙන් බැලුන් එකක් දානවා. බැලුන් එකක් දාලා ඒකට ලික්විඩ් එකක් වගේ එකක් දාලා යාලා බලනවා ඒක ටික වෙලාවක් යද්දි හිරෝගරු. يعني පළල් වෙලා යෝනි මාර්ගයේ ගැබ්ගෙර ප්‍රදේශය ඕපන් වෙන්න බලනවා. ඒක සෙන්ටිමීටර් 4ක් දුරට ඕපන් වෙන්න ඕනේ බැලුන් එක මාර්ගයෙන්. සෙන්ටිමීටර් 4ක් ඕපන් වෙනවද කියලා යාලා බලනවා. ඉතින් මුලින්ම මම පුදුමාකාර වේදනාකාරී අත්දැකීමක්. මට කියන්න තේරෙන්නේ නැහැ වේදනාව කොච්චරද කියලා. ඉතින් මුලින්ම බැලුන් එක දාපු වෙලාවේ බැලුන් එක දාලා එයාලා මට කාමරේට පයින් යන්න කියලා කිව්වා. ඊට පස්සේ මං පයින් තමයි ආවේ. දාපු රූම් එකේ නම් පයින් ඇවිදගෙන ආවා. ඉතින් මට බ්ලීඩ් වෙනවා ටිකක්. දැන් යෝනි මාර්ගෙන් බැලුන් එකක් දාලා ඇතුළට මට බ්ලීඩ් වුණ වෙලාවේ යාලා ලොකු ගෝස් කෑල්ලක් යෝනි මාර්ගයෙන් ඇතුළට දානවා බ්ලීඩින් එක නවත්තන්න. මම මේවා හැමදේම ඔයාලත් එක්ක බෙදාගන්නේ මේ අත්දැකීම් ඔයාලා අහලා ඒ අවස්ථාවවලදී මං කරපු වැරදි නොකර ඔයාලත් ඒ දේවල් වලින් පරිස්සම් වෙන්න ඕන හින්දා මම මේ දේවල් ගන්න. නමුත් මම ඔයාලා ඩිලිවරි එකකට බය කරන්නවත් කිසිම තැතිගැන්වීමක් ඇති කරන්න පැනික් වෙන්න නෙමෙයි මේ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. ඉතින් ওই විදිහට මට කිව්වා එයාලා ටොයිලට් එකට ගියාම ගෝස් කෑල්ල වැටේද නැද්ද කියන එක විතරක් බලන්න කියලා. මම හරිම බයයි. මොකද මම තනියම හොස්පිටල් එකක මගේ වටේ පිටාවේ කවුරුත් නැහැ. මම තනියම මං හරිම බයෙන් බැලුන් එකක් දාගෙන ඇඳ උඩට වෙලා අඬ හිටියා. කොහමරි පළවෙනි දවසේ ওই විදිහට ගෙවිලා ගියා. මගේ ගෝස් එක ටොයිලට් එකේ වැටුන්නේ නැහැ. ඒක නිසා පහුවෙන් දවසේ එයාලා මාව ඩිලිවරි රූම් එකට එක්කන් ගිහිල්ලා ඩිලිවරි රූම් එක එහා පැත්තෙම තියෙන ඩිලිවරි රූම් එක මෙතන නම් එතනම එහා පැත්තේ තියෙන රූම් එක මම ට්‍රීට්මන්ට් කරන්න පටන් ගත්තා. ඒ ට්‍රීට්මන්ට් එක වෙලාවේදී එයාලා මට මුලින්ම මගේ බැලුන් එක බැලුවා. බැලුන් එක බලන වෙලාව වලදන PV කරනවා කියලා. PV අත දාලා බලනවා දරුවා පල්ලෙහාට ඇවිල්ලාද කියලා එහෙම බලනවා. ඉතින් මෙයාලා
ඩොක්ටර් ඇවිල්ලා මේක හරිම භයානක අත්දැකීමක්. ඩොක්ටර් ඇවිල්ලා මම දැන් ටෝටලි මයින්ඩ් අවුට් වෙලා ඉන්නේ. මට තේරෙන්නේ නැහැ මම මොකද කරන්න ඕනේ කියලා. මොකද ඩිලිවරි රූම් එකේ එහා පැත්තේ ඉන්න වෙලාවේ මගේ ෆෝන් එකට සිග්නල් නැහැ. මට මගේ දුක කියන්න මට හස්බන්ඩ් කතා කරගන්න විදිහක් නැහැ. එතන සිග්නල් නැහැ. එතකොට මට අම්මටවත් කතා කරගන්න විදිහක් නැහැ. මං හරිම මානසිකව වැටිලා හිටියේ. ඉතින් ඒ වෙලාවේ මට අමතක වුණා ඩොක්ටර්ට කියන්න මාගේ යෝනි මාර්ගෙන් ගැප් ගලහා හදාපු ගෝස් එක තාම ඇතුලේ තියෙනවා කියලා කියන්න මට ඇත්තටම අමතක වුණා. ඩොක්ටර්ත් කරපු වැඩේ එයා ඒක බැලුවේ නැහැ. එයා ඒක බැලුවෙත් නැහැ. මෙතන ලොකු වැරැද්දක් එයාලා කරපු වැරැද්දක් සහ මගේ අතින් වුණු වැරැද්දක්. එයා අත දාන්න කලින් බැලුවේ නැහැ හරියට ගෝස් කෑල්ල තියෙනවා කියලා. එයාගේ පොඩි තියෙන ගැජට් එකක් මට ඒකේ නම දන්නේ නැහැ. ඒක දැම්මේ ගෝස් කෑල්ල ඇතුලේ තියෙද්දි. ඒකට ඒක තවත් ඇතුළට ගිහිල්ලා මට පුදුමාකාර වේදනාවක් ආවා. ඊට පස්සේ තමයි යාළුවට ඒක ඔළුවට ආවේ මේ අම්මගේ ගෝස් එක තාම ඇතුලේ තියෙනවා. මේ අම්මගේ බැලුන් එක විතරක් නෙමෙයි ගෝස් එක වැටිලා නැහැ. ඒක තව ඇතුළට ගිහිල්ලා. ඒක තව බබාගේ පැත්තට ගිහිල්ලා හිර වෙලා තියෙන්නේ කියලා එයාලා ආයේ අඬුවක් දාලා ඒක ඇදලා ගත්තා. ඉතින් ඔයාලා හිතනවද පුංචි දෙයක් කියා ගන්න බැරි වුණා මේ වෙලාවේ යාලා කරන දේවල් වලට ඇත්තටම පුදුම වේදනාවක් අපිට විඳින්න නිසා හරි කල්පනාවෙන් ඉන්න මේ මගේ වගේ අත්දැකීමක් ඔයාලට මුණ දුන්න උනොත්. ඊට පස්සේ යාලා දෙවෙනි පාරත් මට බැලුන් එක දැම්මා. ඒකට මගේ ඇප් ගෙල ඕපන් වුණේ නැහැ. කිසිම දෙයක් මට හරි කියේ නැහැ. ඊට පස්සේ මට ප්‍රෙග්නන්සි පේන් එකක් එන්නේ නැහැ. ඕපන් වෙන්නේ නැහැ. මට තියෙන පේන් එක තමයි දැන් එක ඒවා ඇප් ගෙලෙන් ඇතුළට දාන එක සහ එතනින් බ්ලීඩ් වෙන එක ඇරෙන මට බබෙක් පුෂ් කරන්න ඒ ඩිලිවරි පේන් එක එන්නේ නැහැ. ඊපස්සේ යාලා මට දෙවෙනි දවසේ යාලා මේ අසංගත්ත වගේම තව කලයක අසංග කරගත්තා. ලංකාවේ හයිටස් තේරෙන විදිහට කිව්ව සින්ටෝ වගේ බෙහෙත් එකක්. සින්ටෝ නෙමෙයි මේකේ නම වෙනම නමක්. සින්ටෝ කියලා කිව්වොත් ඔයාලට තේරෙනවා කියලා මම හිතනවා. සින්ටෝ වගේ බෙහෙත් එකක ඩෝස් එකක් දුන්නා. පළවෙනි ඩෝස් එක දුන්නා. ඩෝස් එක දීලා යාලා මගේ බඩත් මොනිටරයිස් කරන ගමන් බබාගේ පල්ස් බලන ගමන් බබාගේ හાર્ට් බීට් එක බලන ගමන් මගේ හાર્ට් බීට් එක බලන ගමන් මට අමාරු වෙන බෙහෙත් එකක් දුන්නා. නමුත් පළවෙනි ඩෝස් එකකට මට කිසිම අමාරුවක් ආවේ නැහැ. නිකන් ගහගෙන ඔහේ හිටියා විතරයි. ඊට පස්සේ කොහොම හරි එදා 4 මාසේ 25 වෙනිදා වෙලා. ඊට පස්සේ මං ඒකත් ගහගෙන ඉන්නවා. මට දැන් පේන් එකක් එන්නේ නැහැ. දැන් එයාලා මාව මොනිටරයිස් කරනවා. මාව වෙවිලා බලනවා. මට එහෙම පේන් එකක් එන්නේ නැහැ. මට කියන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ ආයේ දෙවෙනි දවසේ ඊළඟ දවසෙත් ඇවිල්ලා මට බැලුන් එකක් දැම්මා. උදේ දාලා හවස වෙනකන් තිබ්බම මට ඒ බැලුන් එකට බැලුන් එකද මට ඒක දෙවෙනි දවසේ එක හරියට කියන්න තේරෙන්නේ නැහැ. පීවී කරලා බලනවා. දරුවා පල්ලෙහාට එන්නේ නැහැ. මගේ ගැප් ගෙල ඕපන් වෙලත් නැහැ. ඊට පස්සේ යාලා ඊළඟ දවසේ මට ආයේ සින්ටෝ කිව්වම ලේසි වුණාට ඒකේ දෙවෙනි ඩෝස් එක දුන්නා. දෙවෙනි ඩෝස් එක දුන්නාම මට අමාරු පටන් ගත්තා. නමුත් මට උදේ ගැහුවාට පස්සේ සේලයින් එක හවස් වෙනකන් ඒකෙන් හිටියට ඒක ගහගෙන ඉද්දි ටික වෙලාවකදී මට තේරෙනවා මගේ කොන්දෙන් පල්ලෙහා පුදුම වේදනාවක් එනවා. නමුත් ඒ වේදනාව මම වලට ගෑලම තේරෙන විදිහට කිව්වොත් එහෙම අපේ පීරියඩ්ස් වේදනාව වගේ. නමුත් ඒකට ටිකක් වැඩි. නමුත් අපිට දරා ගන්න ලේසි වගේ වේදනාවක්. අපිට දරා ගන්න පුළුවන් මේ වේදනාව. නමුත් ඇවිද ගන්න බෑ. හරිම අමාරුයි. මම හිතනවා මේක වෙන්නදී ඩිලිවරි පේන් එක. ඒත් මට මේ පේන් එකකින් බෑ බබෙක් පුෂ් කරන්න. ඒක මට දරා ගන්න පුළුවන් පේන් එකක් කියලා මං ඒ පේන් එකේ මං උදේ ඉඳන් හවස් වෙනකම් හිටියා. ඉන්ටි හවස ඇවිල්ලා මට එයාලා කියනවා මගේ සේලයින් එකයි මගේ බෙහෙත් එකයි ගලවලා අම්මේ ඔයා නිදා ගන්න කියලා. පස්සේ මං එයාලාගෙන් ඇහුවා මොකද්ද දැන් මේ වෙන්නේ කියලා. එයාලා මට කියනවා ඔයාට ඒ බෙහෙත් එක වැඩ කරාට ඒ බෙහෙත් එකෙනුත් බබෙක් පුෂ් කරන්න තරම් පේන් එකක් නැහැ. ඒක නිසා දැන් ඔයා නිදා ගන්න කියනවා. ඉතින් මම මානසිකව වැටුණු තරමක් ඔයාලට තේරෙනවද කියලා මම දන්නේ නැහැ.
මම හිතනවා ඔයාලට තේරෙනවද කියලා. මට හස්බන්ඩ්ට මගේ දුක කියාගන්න දෙයක් නැහැ. මගේ ෆෝන් එකට සිග්නල් නැහැ. සිග්නල් අල්ලගන්න මං යන්න ඕනේ ඇඳේ කෙළවරටම. ඉතින් එහෙම ය아가න්න මට විදියක් නැහැ. මට කොන්දෙන් බල්ලයා පන නැහැ. මෙයාලා මාත් කතා කරන්නේ මාත් එක්ක ෂෙයා කරගන්නේ මට සේලයින් එකක් ගහගෙන. මට හරීම මං මානසික වැටිලා මං අඬනවා. මට තේරෙන්නේ මම මොකද කරන්නේ. ඉතින් මේ තත්ත්වය ඔයාලටත් ඇති වෙයි. යම් අවස්ථාවක නිසා පැනික් වෙන්න එපා. මං කියන්නේ ඔයාලට අඬන්න එපා කියලා. ඇඬුවම් ටිකක් කරලා අපිට රිලැක්ස් එකක් දැනෙන එක ඇත්ත. නමුත් ඒ වෙලාව ගොඩක් වෙලාවට කවුරු ළඟ ඉන්න කෙනෙක් කතා කරන කෝල් එකක් ගන්න හස්බන්ඩ් එක තමන්ගේ අදහස් ෂෙයා කරගන්න එක කරන එක වැදගත් කියලා මං හිතනවා. ඊට පස්සේ තුන්වෙනි දවසේ තමයි යාළුවා මට ඩෝස් එක දුන්නේ. ඊට පස්සේ 27 වෙනිදා කියන්නේ මගේ බබා හම්බුනේ 27 වෙනිදා 1:40ට 27 වෙනිදා උදේ එයාලා මාව ගත්තා සිසේරියන් එකට ගන්නවා කියලා. සිසේරියන් එකට ගන්න කලින් එයාලා මට දුන්නා ඩිලිවරි පේන් එක නවත්තන කොන්දට ගහන බෙහෙත් එක. මොකද මම සීස කරන්න යන නිසා ඒක ගහද්දිත් එයාලා දෙපාරක්ම වැරද්දුවා. කොන්දට දෙපාරක්ම වරද්ද තමයි ගැහැව්වේ. ඊට පස්සේ මට දැන් මේක ඉවසගෙන ඉන්න බැරි පස්සේ මං කෑ ගැහුවා. කෑ ගැහුවට පස්සේ යාලා ડોක්ටර් මාරුණා. මගේ කොන්දර ගහපේ කෙනානේ ඊළඟ තව ડોක්ටර් කෙනෙක් මාරු වෙලා එයා තමයි බෙහෙත් එක හරියට ගැව්වේ. මේක ඇත්තටම අපි ගොඩක් දුරට කතා කරලා මේක හරිම නැති වැඩක්. මොකද ඒක ගලව කොන්දර ගහනවා කියන්නේ හරිම අමාරුට මගේ කකුල හිරි වැටෙනවා සැරින් සැරේ. එයාලා මගෙන් අහනවා කකුල හිරි වැටෙනවා. මං කකුල හිරි වැටෙනවා කියද්දි එයාලා ගලවනවා නැවත ගහනවා ආයෙ ගලවනවා ආයෙ නැවත කොඳුවට පේලියට ඉන්ජෙක්ෂන් එකක් ගහනවා කොච්චර වේදනාකාරීද. ඉතින් මං කෑ ගැහුවට පස්සේ එයාලා ડોක්ටර් මාරු වෙලා වෙන ડોක්ටර් කෙනෙක් මගේ කොඳුවට පේලියට පේන් රිලීස් ඉන්ජෙක්ෂන් එක ගැහුවා. ඊට පස්සේ ඒක ගහලා ඉවර වෙලා ඉද්දී එයාලා මොනිටරයිස් කරා දැන් මගේ බෙහෙතුත් දීලා මට සේලයින් ජති එක දීලා මට බබා හම් වෙන බාටක් නැහැ. ඊට පස්සේ මෙයාලා මොකද කරේ මගේ වෝටර් බෑග් එක කැඩුවා. වෝටර් බෑග් එක කඩලා ඉවර වෙලා මාව පැයක් දෙකක් තිබ්බාම වෝටර් බෑග් එකෙන් වෝටර් ලීක් වෙනවා. මගේ වෝටර් බෑග් එක ගොඩක් ක්ලියර්. මොකද මම හොඳට වතුර බීපු කෙනෙක්. ඒ නිසා මගේ වෝටර් බෑග් එක හොඳට ක්ලියර් තිබ්බා. ඉතින් මට වතුර පැයක් විතර එක දිගට යන්න ගත්තා. ටික යන්න ගත්තා. ඒ වෙලාවේ මෙයාලා මගේ හස්බන්ඩ් කෝල් කරලා කිව්වා ඔයා දැන් එන්න මෙයාට තව ටිකකින් බබා හම්බෙනවා. ඔයා වෙල මම ළඟ ඉන්න කියලා. මොකද එයාලා හිතේ වෝටර් බෑග් එක කැඩුවට පස්සේ මට නෝමල් ඩිලිවරි එකකින් බබාව හම්බෙයි කියලා. ඊට පස්සේ මගේ හස්බන්ඩ් ඇවිල්ලා මගේ ළඟට වෙලා හිටියා. ඒකෙන් මට ගොඩාක් මානසික නිදහසක් හම්බ වුණා. මොකද එයා මගේ ළඟ ඉන්න හින්දා. නමුත් පැය දෙකක් විතර යනකනුත් පැය 3-4ක් යනකනුත් නැහැ. මගේ බබා එන්නේ නැහැ. ඊට පස්සේ ටික වෙලාවක් යද්දී යාලා ෂිෆ්ට් එක මාරු වෙනවනේ. කියන්නේ රෑන් ડોක්ටර්ස්ලා නෙමෙයිනේ උදේ ඉන්න උදේට ෂිෆ්ට් එක යාලා මාරු වෙනවා. ෂිෆ්ට් එක මාරු වෙද්දී හරිම කරුණාවන්ත ડોක්ටර් කෙනෙක් ආවා. ලේඩි ડોක්ටර් කෙනෙක්. එයා බැලුවම එයා දැක්කා මගේ බබාගේ හાર્ට් බීට් එක අසාමාන්‍ය විදිහට වැඩි වෙනවා. මොනිටර් එකේ වැඩි වෙනවා. එයා දැක්කා. ඊට පස්සේ එයා දැක්ක ගමන් එයා මට කිව්වා මේ ඔකාසං අද ඔයාගේ බබාගේ තංජෝබි එක කරන අම්මේ අද ඔයාගේ බබාගේ උපන්දිනේ අපි කරනවා. ඒක නිසා බබාගේ හાર્ට් බීට් එක වැඩි වෙනවා. අපි ඔයාගේ හස්බන්ඩ් කියලාව සිසේරියන් එකට අරන් යනවා කියලා කිව්වා. ඒ සිසේරියන් එකට අරන් යන්න කලින් මගේ හස්බන්ඩ් මගේ ළඟ හිටියා හැමදේම බලාගෙන. මගේ හස්බන්ඩ් මේ වෙලාවේ මටත් වඩා පැනික් වෙලා හිටියේ. මොකද එයාලා ආවා විනාඩි 5න් පපා කියලා එයාට කියන්න ඕනේ අපි දැන් මෙහෙම කරනවා එයා කමන්නේ අපි මෙයාව දැන් අරන් යන්නේ කියලා. මගේ හස්බන්ඩ් ඉතින් බෑ කියන්න බෑනේ. මගේ හස්බන්ඩ් ගගා හිටියා. මොකද එයා ඊට වඩා පැනික් වෙලා හිටියේ කියලා මාව තප්පරෙන් සිසේරියන් එකට රැස්ති කරලා මාව තප්පරෙට දඩබඩ ගාලා යාලා අරගෙන ගියා සීස කරන්න. මොකද මගේ බබාගේ හાર્ට් බීට් එක මෙයාලා දුන්න දසවද හින්දාද මන් දන්නේ අසාමාන්‍ය විදිහට වැඩි වුණා. ඒක නිසා හරිම භයානක අත්දැකීමකට මුහුණ දුන්නේ. මම හිතුවේ නෑ මේ වගේ දෙයක් මට වෙයි කියලා හොස්පිටල් එකේ. නමුත් එහෙම ගොඩක් අය එහෙම වෙන්නේ නැහැ කියලා මං හිතනවා. නමුත් මගේ බබා ලොකු වෙච්ච එක සහ මට තිබ්බ සීනි තත්ත්වය අනුව ඒ දේවල් අනුව වුණාද කියලාත් මම කල්පනා කරන එක නිසා ඔයාලා මුලින් ඉඳන්ම ප්‍රෙග්නන්ට් වුණ කාලේ ඉඳන්ම හරියට පරිස්සම් වෙන්න. මේක අපේ රට නෙමෙයි. අපිට කතා කරදී වචන අපි සමහරලාට දන්නේ නැහැ. ඒක නිසා හරියට පරිස්සම් වෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ඊට පස්සේ
සිසේරියන් එකට මාව අරගෙන ගියාට පස්සේ ඊට කලින් මට ඔයාලට කියන්න දෙයක් අමතක වුණා. මට මේ විදිහට වද දෙනවා බලාගෙන ඉන්න බැරි තැන මගේ හස්බන්ඩ් පොඩ්ඩක් හොස්පිටල් එකේ ඩොක්ටර්ස්ලාත් එක්ක පොඩ්ඩක් රණ්ඩු කරා කියන්නේ එයාට දුකයි මං ඉන්න තාත්තේ බලන් ඉන්න බෑ. එයා ඊට පස්සේ ඩොක්ටර්ගෙන් ඇහුවා ඇයි ඔයාලා දැනගෙනත් මෙයාට සිසේරියන් එකට යන්නේ නැත්තේ? මෙයාට සිසේරියන් එකක් ඕනි කියලා දැනගෙනත් ඇයි එහෙම කරන්නේ නැත්තේ කියන දේ එයාලා ඩොක්ටර්ලත් එක්ක ඩොක්ටර් එක්ක කතා කරත් ජපාන් ජාතිකයෝ එයාලගේ රූල් වලින් පිට යන්නේ නැහනේ. එයාලා කියන්නෙම පුළුවන් තරම් නෝමල් ඩිලිවරි එකකට අපි යන්න බලන්නේ. මොකද ඒක අම්මටත් ලේසි පසු කාලීනව. ඒක නිසා බැරි වුණොත් තමයි මෙහෙම කරන්න කියලා එයාලගේ එක රූල්ස් පැහැදිලි කරලා දීලා. ඉතින් අපිට එයාලගේ රූල්ස් වලින් මිදෙන්න බෑ. ඒක නිසා අන්තිමට අවසානයේ සිසේරියන් එකට එක්කන් ගියේ. ඉතින් සිසේරියන් එකට එක්කන් යන කලින් මම මානසික පරිලෙදි මට මේ වෙලාව කියනෝනේ පත්මි කාර්යවසම් අක්කා සාකුෂාන එයාලා මට කලින් පුංචි පුතෙක් හම්බුණා. එයාලට ඉතින් එයාටත් ඉමර්ජන්සි සිටුේෂන් එකක් නිසා එයාලා තමයි මට හරියට උදව් කරේ. එයාලා මගේ මානසිකත්වය හරියට හැදුවා. විශේෂයෙන් ඒ අක්කා මගේ මනස හරියට හැදුවා. එයා මට කිව්වා නංගි දැන් පුතා ඉන්නවා ගේ ඇතුලේ ආව කවදා හරි එළියට අරගෙන අපි යාගේ මූණ බලන්න ඕන නිසා ඔයා ඉවසන්න නංගි කියන දේ එයා මගේ ඔලුවට දැම්මේ. ඒකෙන් මං හරියට මගේ මානසිකත්වය හැදුනා. ඉතින් ඒ අක්කට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මට මගේ ඩිලිවරි එකේ ගොඩක් උදව් කරා ඒ අක්කා. ඉතින් පස්සේ මම සිසේරියන් එකට අරන් ගියාට පස්සේ එතනදී මම ඔයාලට කියන්න කැමතියි සිසේරියන් එක කරන්න කලින් අම්මලාගේ පියයුරවල අපි දන්න කිරි එන්න ඒවල වැඩිපුර ස්නායු වැඩි වෙලා කිරි දෙවෙන්න පුළුවන් තත්ත්වයට ඒ දේවල් ලොකු වෙලා ඒ විදිහට හැදෙනවා. දරුවෙක්ට අවශ්‍යතාවය හැදෙන විදිහට. ඉතින් ඒ වෙලාවට සමහරක් වෙලාවට මට තිබ්බ ප්‍රශ්නේ තමයි සිසේරියන් එකට අරගෙන ගිහිල්ලා අපේ අත් දෙකයි කකුල් දෙකයි බඳිනවා. සාමාන්‍යයෙන් කුරුසෙට ලේසියෙන් ඔයාලට පැහැදිලිව කිව්වොත් එහෙම කුරුසෙට නැගෙහුවා වගේ බඳිනවනේ. අපි හෙලවෙයි කියලා එයාලා අපිව ඇඳට තියලා බඳිනවා. ඉතින් ඒ බඳපු වෙලාවේ මට දෙන කැඩලුව තමයි මගේ පියයුරු වර්ධනය වෙලා උඩු අතට නිදා ගන්න මට අමාරුයි. මට සාමාන්‍යයෙන් උඩු අතට නිදාගත්තම හුස්ම ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තමයි මම පල්ලෙහා අතට නිදාගන්න. එකක් තමයි මේ පපුවේ බර දැනෙද්දි හුස්ම ගන්න අමාරුයි. ඉතින් එයාලා මම සිසේරියන් එකට එක්කන් ගිය වෙලාවේ මම දැන් ඇඳට දීලා ගැට ගැහුවට පස්සේ සිසේරියන් එක වෙලාවේ කොහොමද හස්බන්ඩ්ම ළඟට ගන්නෑ. විශේෂයෙන් ජපනීස් තේරෙන්නේ නැති අම්ම කෙනෙක්ට එයාලා මං හිතන්නේ හස්බන්ඩ්ම ළඟට දෙනවා කමියුනිකේට් කරන්න. නමුත් මගේ තත්ත්වය වෙනස්. මට සාමාන්‍යයෙන් ගොඩක්ම නෙමෙයි සාමාන්‍යයෙන් ජපනීස් කතා කරන්න පුළුවන් නිසා මට හස්බන්ඩ්ව ළඟට දුන්නේ නැහැ. අනිත් එක කොවිඩ් කාලේ නිසා හස්බන්ඩ් සිසේරියන් කරද්දී ළඟට ගත්තේ නැහැ. ඊට පස්සේ මම මුණින් අතට ඉද්දී මට හුස්ම ගන්න අමාරුයි. දැන් හුස්ම ගන්න අමාරු නිසා එයාලා මං කිව්වා මට හුස්ම ගන්න අමාරුයි කියලා. හුස්ම ගන්න අමාරුකම එයාලා කිනු නෑ. ඔයාලට හුස්ම එහෙම ගැටලුවක් නෑ ඔයාගේ. හුස්ම ගන්න පුළුවන් ඔයාට. මොකද එයාලා බලන්නේ එයාලගේ කම්පියුටරේ මේ මගේ පල්ස් තමයි බලන්නේ. SpO2 කියන්නේ ඔක්සිජන් ප්‍රමාණය මගේ පල්ස් තමයි බලන්නේ. නමුත් එයාලා එහෙම කිව්වා. කොකියුගා කිත්සුයි. කොකියුගා කිබිෂි. කොකියුගා මුරි. ඔය වගේ එක දේවල් අපිට කියන්න පුළුවන්. කොකියුගා ශින්දොයි. ඔය වගේ පොඩි වචන වලින් කියන්නේ කොකියු ශින්දොයි දෙස්. ඒ වගේ කියන්නේ උස්ම ගන්න අමාරුයි. උස්ම හිර වෙනවා. ඒ වගේ වචන කියන්න පුළුවන් ඔයාලට. නැත්තම් ශින්දොයි. ලේසියෙම කිව්වොත් අපිට ශින්දොයි කියලා කියන්න බෑ. එතකොට එයාලා අහනවා නනිගා ශින්දොයි දෙස්. මොනවාද ශින්දොයි කියලා. එතකොට මොකක් හරි අපිට එතනින් එහාට කියා ගන්න බැරි වුණොත් එයාලා අපිට ඇසිස්ටන්ට් කෙනෙක් හරියට මෙතන අපේ හස්බන්ඩ් හරි ළඟට ගිහලා මොකද්ද මෙයාගේ ශින්දොයි එක? මොකද්ද මෙයාගේ ශින්දසව? කියලා අහනවා. ඒක නිසා මොනහරි තමන්ට අසාමාන්‍ය දෙයක් තියෙනවා නම් ඒක එයාලට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ අපිට. ඒක හැම වෙලාවෙම සාකච්ඡා කරන්න. ඉතින් මං කියන්නේ එයා කියනවා නැහැ ඕකේ කියලා. ඊපස්සේ මං එතනදිත් මං ඇඬුවා. මට ශින්දොයි. මට කොකියුගා කිබිෂි කොකියු ශින්දොයි. මොමුරි දෙස් කියලා මං ඇඬුවා. ඊට පස්සේ එතකොට මට එයාලා මාස්ක් අද්දම්මා මට දෙනවා. ඒකේ පොඩක් ඕකේ මට චුට්ටක් ඒක
හුස්ම ගන්න ලේසි වුණා කියලා මට හිතුණා. ඊට පස්සේ එතනදී යාලා අපේ ඇඟේ හිරි කපන්න කලින් බඩ ඕපන් කරන්න කලින් හිරි වැටිලාද කියලා චෙක් කරනවා. හිරි වැටිලාද කියලා චෙක් කරන්නේ පොඩි අයිස් පැකට් එකකින් මේ හරිය සහ එතනින් බඩේ පපුවෙන් පල්ලෙහා කොටසට අයිස් පැකට් එකක් තියලා දැන් කොච්චි සුමෙතයික කියන්නේ සීතලයිද කියලා අහනවා. එතකොට මේ හරිය හිරි නෑ. මෙතනින් එහාට හිරි. කියන්නේ එතකොට මෙතන සුමෙතයි. මෙතන සීතලයි. දැන් සුමෙතක් උණයි. සීතල නෑ. ඒ වගේ අපිට සාමාන්‍යයෙන් අපි හයි නැත්තම් ඊයේ කියලා මොකක් හරි තේරෙන විදිහට කියත හැකියි. ඉතින් මට එතන තිබ්බ ගැටලුව තමයි මගේ දකුණු පැත්ත හිරි වැටිලා. නමුත් මගේ වම් පැත්ත හිරි වැටිලා නැහැ. සමහරක් විට යාළුවා ඉන්ජෙක්ෂන් එක කොන්දර වරද්දලා ගහපු නිසාද මම දන්නේ නැහැ. එයාලට හිතා ගන්න බෑ ඇයිද කියලා. මට හිතා ගන්නත් බෑ ඇයිද කියලා. මොකද මෙතන සීතලයි මෙතන සීතල නෑ. මෙතනත් සීතලයි. ඉතින් මට හිතා ගන්න බෑ ඇයි කියලා. ඒවා ડોක්ටර්ට හිතා ගන්නත් බෑ ඇයිද කියලා. ඊට පස්සේ එයාලා දෙපාරක් තුන් පාරක්ම ටිකක් ඉන්න ඇරලා මගේ බෙහෙත් එක තියාගෙන ඉඳලා බැලුවා මොකද්ද මේ වෙලා තියෙන්නේ. මගේ බඩ කපන්න කලින් බඩ ඕපන් කරන්න කලින් එයාලා බැලුවා මොකද්ද මේ වෙන්නේ කියලා. මං හිතන්නේ මම ෂුවර් එකට මෙයාලා ඉන්ජෙක්ෂන් එක වරද්දලා ගහපු නිසා දන්නේ නැහැ කියලා මං හිතන්නේ. ඉතින් ඊට පස්සේ එයාලා මාව ආයෙ නැගිටලා සිසේරියන් රූම් එක ඇතුලේ මගේ කොණ්ඩට ගහලා දෙන ඉන්ජෙක්ෂන් එක වෙනස් කරා. ටිකක් සුයෝයි එකක් කියන්නේ ටිකක් ස්ට්‍රෝං හිරි වැටෙන ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ඉතින් ටිකක් හිරි වැටෙන ඉන්ජෙක්ෂන් එකක් කියන්නේ ඒක ගැහුවට පස්සේ කිසිම දෙයක් මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. කොන්දෙන් පල්ලෙහා මට තනිකර මැරිලා වගේ මම හිතන්නේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මොකද්ද කරේ කිසිම දෙයක් තේරෙන්නේ නැත් තරම් හිරි වැටුණා. එයාලා මට ඒ වෙලාවේ කිව්වා දැන් අපි ගහන්නේ ඔයාට ස්ට්‍රෝං එකක්. සාමාන්‍යයෙන් හැමෝටම දෙන එක නෙමෙයි ඊට වඩා ස්ට්‍රෝං එකක් කියලා. එයාලා මගේ බෙහෙත් එක මාරු කරා ඉතින්. මාරු කරාට පස්සේ මට තේරුන්නේ මොකක් කරනවද කියලා ආයේ මාව ඇඳට දාලා බඳලා සීස කරාට පස්සේ මට ඇහුණා මගේ පුතා මුලින්ම ආපු ගමන් පාර නිකන් එක්ක ගාලා නිකන් සද්දයක් දාගෙන තමයි මුලින්ම එළියට ආවේ. ඊට පස්සේ මම දවස් 4ක් තිස්සේ ඒ විඳපු ඒ අමාරුකම් ඒ මගේ ඇඟට තිබ්බ අමාරුකම් මගේ මානසික අමාරුකම් ඒ සියල්ල මට ඒ මූණ එයාව මට ගෙනල්ලා පෙන්නපු වෙලාවේ මූණ දැකපු වෙලාවේ මට ඒ සියල්ලම අමතක වුණා. මට ඕනේ මගේ අත් දෙක ගලවලා දාලා එයාව බදා ගන්නයි ඕනුනේ. නමුත් සීස කරන අම්ම කෙනෙක්ට මැහුම් දානකම් ඒක බෑ. ඒටත් වඩා සීනි තියෙන අම්ම කෙනෙක්ට පුතාව දෙන්න කලින් එයාව අරගෙන ගිහිල්ලා එයාගේ සීනි චෙක්අප් එක කරනවා. මොකද එයාට සීනි ඩයබටික් තියෙනවද කියලා. ඉතින් අම්ම කෙනෙක්ට කොච්චරවත් තියෙන දුක නැති වෙනවා තමන්ගේ ඒ පුතාව හරි දුව හරි තමන්ගේම ලේන් ඉපදුණු ඒ පුතාව හරි දුව හරි දැක්කම මේ ලෝකෙම තියෙන සතුට කියන්නේම කරගන්න සතුටක්. මට ඒක ඒ වෙලාවේ දැනුණා. ඉතින් ඒ විදිහට සිසේරියන් වුණාට පස්සේ එයාලා විශේෂයෙන් ඩයබටික්ස් තියෙන අම්මලාව සහ අම්මලාගේ බබාලව වෙන වෙනම ට්‍රීට්මන්ට්ස් වලට අරගෙන යනවා. ඉතින් මගේ පුතාවත් වෙනම ට්‍රීට්මන්ට්ස් වලට අරන් ගියා. එතනදී පපාගේ අතට දීලා තාත්තට පුතාව අල්ලන්න කරන්නත් අවස්ථාව ලැබෙන්නේ අන්න ඒ වෙලාවේ. මම වලට දාන්නම් ඒකේ ෆොටෝස් සහ වීඩියෝස්. එතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම එයාලා කරන්නේ ඩයබටික්ස් තියෙන බබාලාගේ එයාලටත් ඩයබටික්ස් තියෙනවද කියලා චෙක් කරන එක. එතකොට මගේ පුතාගේ අත් දෙකටම සේලයින් කඩ දෙකක් ගහලා තිබ්බා. ඒ කඩ දෙකෙන් එයාලා පොඩි සිලින්ජර් එකක් මාර්ගෙන් හැමදාම සේලයින් එකක් වගේ ලික්විඩ් එකක් එයාට දෙනවා. ඒකේ එයාව දාලා තියෙන බින් එක ඇතුලේ තමයි දෙපැත්තේ ඒක හයි කරලා තියෙන්නේ. ඒ හයි කරලා තියෙන බින් එකේ ඒ සිලින්ජර් කඩ දෙකෙන් චුට්ට බබාගේ ඇඟට යද්දී බෙහෙත් එක නම්බර්ස් දෙකක් වැටෙනවා. ඒ නම්බර්ස් ටික කවදා හරි 0 වෙච්ච දවසට තමයි යාලේ දෙක ගලවන්නේ. ඉතින් ඉක්මනටම 0 වෙන බබාලගේ ඉක්මනටම සේලයින් කඩ දෙක ගලවනවා. එහෙම නැතුව ටිකක් කල් යන බබාලා හිටියේ. ඉතින් මගේ බබාගේ ඉක්මනටම 0 වෙච්ච වෙන දවස් දෙකක් ඇතුළත යාගේ සේලයින් දෙකම ගලවන්න පුළුවන් වුණා. නැත්තම් එයාව එතන බේබි බින් එකෙන් ගන්නවත් විදිහක් තිබ්බේ නැහැ. මොකද එයාට සේලයින් කඩ දෙකම ගහලා ඒ සේලයින් දෙක බාස්කට් එකේ දෙපැත්තේ එල්ලලා තිබ්බ නිසා. ඉතින්
දවස් දෙක තුනක් ඇද්දි මගේ බබාගේ ඒක ගලවලා යා මට දුන්නා කිරි දෙන්න කරන්න. ඉතින් ඔහොම තමයි දියවැඩියාව තියෙන බබාලව චෙක් කරන්නේ. අම්මලාව අර වගේම ඇඟිල්ල හිල් කරලා ලේ අරගෙන එක දිගටම ලිය යාලා බලනවා ඇවිල්ලා කෑවට පස්සෙත් බලනවා කන්න කලනුත් බලනවා. බබාගෙත් යටිපතුලෙන් චුට්ටක් හිල් කරලා ලේ අරගෙන ඩයබටික්ස් බලනවා. ඒ වගේම තමයි බ්‍රෙස්ට් ෆීඩින් එක පටන් ගද්දි මුලින්ම දෙන කිරි ටික හරිම වැදගත් බබාට. මුලින්ම අම්මට දෙවෙනි කිරි ටික බබාට දීම හරිම වැදගත්. ඉතින් ජපානයේත් ඒ කන්සෙප්ට් එක තියෙනවා. ජපානයේ මුලින්ම යාලා කරන්නේ අම්මගේ බ්‍රෙස්ට් එක මසාජ් කරනවා. මසාජ් කරන නර්ස්ලා ඇවිල්ලා මසාජ් කරලා ඒ මුලින්ම එන කිරි ටික පුංචි බබා උඩ දුවන සද්දේ පුංචි සිලින්ඩරයකට අරගෙන ගිහිල්ලා වෙලා ඒ අදාළ අම්මගේ බබා ඒ ලේබර් රූම් එකේ බේබි රූම් එකේ ඉඳි යාට පොවනවා. ඒක ජපානයේ ඒ විදිහටම හරියටම යාලා කරනවා. ඉතින් දවසින් දවස ඇවිල්ලා සිස කරපු අම්මගෙනෙක්ට ඇවිද ගන්න තනියම වැඩ කරගන්න බැරි නිසා යාලා මසාජ් කරලා ඒ කිරි ටික අරන් ගිහලා අදාළ දරුවට පොවනවා. ඊට පස්සේ තුන්වෙනි දවස් දෙවෙනි දවස් වගේ වෙද්දී යාලා මාව ඇඳෙන් බස්සලා මුලින්ම ඇඳ ඉස්සරහා චුට්ටක් ඇවිද්දේව. මොකද ඇවිදීම වැදගත්. ඇඳෙන් බහලා ඇවිදීම වැදගත්. ලංකාවෙත් මම හිතන්නේ දැන් අම්මලාව ඇවිද්දවනවා. ඒ වගේම යාලා මුලින්ම නර්ස් කෙනෙක් එක්ක ඇවිද්දවනවා. ඊට පස්සේ ටිකක් ඇවිදින ස්ටෙප් ගන්න දවස් වැඩි කරලා රිහැබිලිටේෂන්ස් පටන් ගන්නවා. ඊට පස්සේ දවස් දෙකක් විතර ගියාට පස්සේ මගේ බබාගේ තත්ත්වය චෙක් කළා. හැමදේම චෙක් කරලා බලලා එයාලා මට බබාව පිරිසිදු කරලා ලස්සන කිමෝනාවක් අඳලා හරිම ලස්සන විදිහට බාර දෙනවා. ඉතින් පස්සේ අපිට බ්‍රෙස්ට් ෆීඩින් සෙක්ෂන් එක පටන් ගන්නවා. බ්‍රෙස්ට් ෆීඩ් කරන්න කැමති අම්මා කෙනෙක්ට මුලින් තනපුඩු බබා කටට දෙන්නේ කොහොමද, බබාව අල්ලගන්නේ කොහොමද, පිලෝ එක තියාගන්නේ කොහොමද, ඒ වගේ වැදගත් දේවල් හොස්පිටල් එකෙන් කියලා දෙනවා. ඉතින් මම අන්තිම වෙනකම් වගේ මට හරියට බ්‍රෙස්ට් ෆීඩින් එක හරියටම අල්ලගන්න බැරි නිසා එයාලා මට චූරි කරා කියන්නේ වෝඩින් දුන්නා. ඔයා හරියට බබාට බ්‍රෙස්ට් ෆීඩින් කරන්න බැරි නම් අපි ආව ඩිස්චාර්ජ් කරන්න නැහැ කියලා. ඉතින් මට ටිකක් බය වුණා. මොකද මං කවදාද ගෙදර යන්නේ කියන හැඟීමෙන් හිටියේ. ඉතින් මං කොහොමයි ට්‍රේන් වෙලා පුතාට කිරි දෙන්න හරියට ඉගෙන ගත්තා. ඊට පස්සේ දවස් දෙක තුනක් යද්දී අම්මාට කියලා දෙන බබාව නාවන්නේ කොහොමද, බබාගේ ඩයපර් එක මාරු කරන්නේ කොහොමද, අම්මා එක බබාව අරගෙන ගිහලා සිංක් එකේ දාලා යව නාවන හැටි, ගෝසා සමහර ගෝසාරේ මේ ගාසේකෙන් කොහොමද බබාව ලස්සනට පිහිදන්නේ, ගාසේක කොහොමද පාවිච්චි කරන්නේ, ඩයපර් එකෙන් කොහොමද කරන්නේ, ඒතකොට ඩයපර් ඇෂා මොකද කරන්නේ කියලා ඒ දේවල් පුරුදු කරා. බ්‍රෙස්ට් ෆීඩින් කරන කෙනෙක්ට මම කියන්න කැමතියි මට මුහුණ තව අත්දැකීමක්. මුලින්ම බ්‍රෙස්ට් ෆීඩ් කරද්දී අපේ තම්පුඩි පැලෙනවා, ලේ ගලනවා, රිදෙනවා. ඒක කියා ගන්න බෑ. ඉතින් මගේ තම්පුඩි පැලුණා, ලේ ගලන්න ගත්තා. ඉතින් මම අඬන්න ගත්තේ. එතකොටත් හැමදේටම අඬනම්මෙක්. නමුත් ඒ වේදනාව කියා ගන්න විදියක් නැහැ. ළඟපාත කෙනෙකුත් නැහැ. මට දරුවට කිරි දෙන්න ඕනේ. හරිම කිරි දීමේ උමනාව තියෙනවා. නමුත් මට කිරි දෙය ගන්න බෑ. රබර් නිපල්ස් පාවිච්චි කරා. නමුත් ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ ડોක්ටර් මට බලලා කිව්වා ඔයා පොඩ්ඩක් වේලෙනකන් තුවාලේ වගේ නිපල් එක වේලෙනකන් එක සයිඩ් එකකින් කිරි දෙන්න. ඊට පස්සේ වේලනාට පස්සේ අනිත් පැත්තෙන් කිරි දෙන්න බලන්න කියලා. නමුත් උරද්දි තමයි ඒ තුවාල සනීප වෙන්නේ. උරද්දි තමයි මුලින්ම කිරි දෙන අම්මා කෙනෙක්ගේ තම්පුඩු අපි කියන්නේ පදම් වෙන්නේ කියන්නේ. ඒ වගේ කිරි දෙන තත්ත්වයට පත් වෙන. ඉතින් මං තුවාලේ වේදනාවක් තියාගෙන රෙදි කෑල්ලක් කටෙන් කාගෙන හරි මං දරුවට කිරි දුන්නා. ඒක හරිම අමාරුයි. නමුත් කරන්න දෙයක් නැහැ. කිරි දුන්නා. ඉතින් ඊට අමතරව මොනහරි ගාන ක්‍රීම් ಜಾති හැමදාම ડોක්ටර්ස්ලා දෙනවා අපිට තුවාල වලට සහ පේන් කිලර්ස් බඩේ කැපුණු තැනදී දෙනවා නම් ඒ දේවල් වලට අදාළ පේන් කිලර්ස් සියල්ලම ડોක්ටර්ස්ලා දෙනවා. ඉතින් ওই විදිහ තමයි මගේ හොස්පිටල් එකේ ඉන්න කාලේ ගත වුණේ. ඊට පස්සේ ඩිස්චාර්ජ් කරන දවස් තමයි මගේ ජීවිතේ සතුටුම දවස. එදා කියන්න වචන නැහැ. ඉතින් අලුත් සමාජිකයෙක් එක්ක ගෙදරට ගියාට පස්සේ දැනෙන හැඟීම කියන්න විස්තර කරන්න විදිහක් නැහැ. නමුත් මම මෙතන විශේෂයෙන් කියන්න ඕනේ අපේ හම්බුණා කියන්නේ අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒකට සමහර වෙලාවට අපි ස්ට්‍රෙස් වෙනවා. අපිට අලුත්
ජීවිතය වෙනස් වීමට සමහරවිට දරා ගන්න බැරුව ස්ට්‍රෙස් වෙන අම්මලා ඉන්නවා. ඒ වෙලාවට ඔයාලගේ ළඟපාත කවුරුත් නැත්තම් ඔයාලා හොඳම දේ තමයි හොකෙන් සෙන්ටර් එකේ ඉන්න නර්ස්ට කතා කරලා ඔයාලගේ තියෙන ප්‍රශ්න සහ ඔයාලා පැනික් වෙලා තියෙන අවස්ථාවල් තියෙනවා නම් ඒත් එක බෙදා ගන්න. මොකද එයා අපිට ගොඩක් සපෝට් කරනවා අපේ දේවල් වලට. එයා හොස්පිටල් එකෙන් හැමතිස්සෙම අපෙන් අහනවා අපිට ප්‍රශ්න තියෙනවද, අපිට හස්බන්ඩ්ගෙන් ප්‍රශ්න තියෙනවද, අපිට මොකක් හරි ස්ට්‍රෙස්ෆුල් දේවල් තියෙනවද, බබාව අපි කැමැත්තෙන් හදාගන්නේ වගේ වගේ එක එක මෙන්දන් තියෙනවා එක එක හොස්පිටල් වලට අදාළව. ඉපදිලා මාසෙන් ගිහිල්ලා කොහොමද තත්ත්වය, දැන් ගෙදර කොහොමද, මොකද පෝස්ට්පාර්ටම් ડિප්‍රෙෂන්ස් කියන එක එහෙම දරා ගන්න බැරි අම්මලා එහෙම හරියට ඉන්නවා. ඒක නිසා ඒ වගේ යම් කිසි දෙයක් තියෙනවා නම් කියන්න කට්ටිය කවුරුත් නැත්තම් හොඳම දේ තමයි අපි හොකෙන් සෙන්ටර් එකේ, ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් නර්ස් අමතලා යත් එක්ක සෝදාම් කරගන්න එක තමයි හොඳම දේ. කතා කරන්න පුළුවන් ඕනම දෙයක් යත් එක්ක, නැත්නම් යාළුවෙට කියන්න පුළුවන්, නැත්නම් අපේ අම්මලා තාත්තලාට කියන්න පුළුවන්. ඒක තමයි හොඳම දේ. හරි, ඒ වගේම දන්නේ නැති රටක මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන අම්මලා තාත්තලා ශක්තියක් වෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වගේ රටක දන්නේ නැති වචන ගොඩක් තියෙන පුළුවන්. ඒවා අනිවාර්යෙන්ම ඔයාලා ඒ අත්දැකීමට මුහුණ දෙද්දී හැමදෙස්සම කතා බහ වෙද්දී ඒ දේවල් ඔයාලට පුළුවන් වෙනවා. ඒක බය වෙන්න එපා. හැමදේම කතා බහ කරන්න, වටේ ඉන්න කට්ටියත් එක්ක කතා බහ කරලා විසඳ ගන්න. ඒ වගේම මේ වීඩියෝ එකේදී තව ඔයාලට මොනවානේ තේරෙන දෙයක් තියෙනවා නම්, අහන දෙයක් තියෙනවා නම් පල්ලා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදිහට මම දන්න විදිහට ෂෙයා කරගන්නම්. ඒ වගේම ඔයාලට හොස්පිටල් බෑග් එක ප්‍රිපෙයාර් කරගන්න මොකක් හරි ගැටලුවක් තියෙනම් ඒකත් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. මම උදව් කරන්න බලන්නම් ඔයාලට වීඩියෝ එක මාර්ගෙන්. එහෙනම් හැමෝටම තමන්ගේ දරු සිහිනේ සැපෑ වෙලා ලස්සන පුංචි පවුලක් ගත කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සුබ දවසක්.